ආයිබෝන් ළමයි අපි මේ වීඩියෝ එක සාකච්ඡා කරන්නේ සාමාන්‍ය පෙළ 2016 ඉඳන් 2024 වෙනකන් ප්‍රස්ථාර පාඩමෙන් ආපු ප්‍රශ්න ටික සාකච්ඡා කරන මේ වීඩියෝ එකෙන් මම මේ වීඩියෝ එක සාකච්ඡාදී සාමාන්‍ය ප්‍රස්ථාර ගැන මූලික දැනුමක් තියෙන කෙනෙක්ට පාස් පේපර්ස් වල මොනවද ආවේ කියන ගැන අයිඩියා එකක් ගන්න යාට ප්‍රස්ථාර ගැන සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕනේ මේ වීඩියෝ එක බලන්න ප්‍රස්ථාර වල මම ලොකුවටම තියරි කියලා දෙන්නේ නැහැ නමුත් ප්‍රස්ථාර වල යනවා සාමාන්‍ය දැනුමක් තියෙනවා ප්‍රස්ථාර ගැන ඔයාලට ප්‍රස්ථාර පාඩම ගැන ඔයාලට මේ වීඩියෝ එකෙන් ඔයාලට ලොකු දෙයක් ඔයාලට ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. බලමු මේ මුලින්ම 2016 ප්‍රශ්නය සාකච්ඡා කරමු. මම පොඩ්ඩක් ප්‍රශ්න ලෑස්ති කරනවා 2016 ප්‍රශ්නේ. 2016 ප්‍රශ්නේ අපිට ශ්‍රිතය දීලා තියෙනවා. y සමානයි 4 ඍණ x වතාවක් x ඍණ 2 ශ්‍රිතේ ප්‍රස්ථාරයෙන් සඳහා සකස් කරන සම්පූර්ණ පද්ධතිය කියලා කියනවා. හරි වගුවක් තියෙනවා. මේක අපිට මුලින්ම කියන x සමාන 1 වෙන විට y හි අගය හොයන්න කියලා කියනවා. අපිට අහනවා x සමාන 1 දී y වල අගය අහන්න. x සමාන 1 දී. හරි. x සමාන 1 දී අහන්නේ. දැන් මම කරන්න තියෙන්නේ ශ්‍රිතය ගන්නවා. මම ශ්‍රිතය වෙන්නේ y සමානයි 4 ඍණ x වතාවක් x ඍණ 2. එතන මම දානවා මේකට 1යි කියන කෙනාව ආදේශ කරනවා 4 ඍණ 1 x දෙන තැන් වල 1යි කියලා දානවා 1 ඍණ 2. මේ ප්‍රකාශනකුත් අපි මුලින්ම සුළු කරන්න ඕන වරහාන ඇතුළේ සුළු කරාම මට එනවා 4 ඍණ 1 වතාවක් 2යි ඍණ 1යි කියලා කියන්නේ සුළු කරාම අඩු කළ වැඩි කියලා ලකුණු දාන්න ඕනේ. වරහාන් 2යි ඍණ 1යි කියලා කියන්නේ අඩු මෙයා තමයි විශාල කෙනා. දෙකෙන් එක අඩු කරාම 1යි විශාල කෙනා ලකුණු වෙන්නේ ඍණ. හරි. දැන් මෙතන බලන්න මෙතන ළමයි වරහණෙන් කියන ගුණ කිරීම කියන එක ඍණ 1 වරක් ඍණ 1යි කියලා කියන්නේ ධන 1. නම උත්තර එනවා කියද 5ක් කියලා. එතන මෙයාට මට උත්තර එනවා 5යි කියලා. හරි. එතකොට මේ ප්‍රශ්නේ අපි මේක හරියට අපිට මේක අපි හරියට කරනකොට අපිට ලකුණු එකක් හම්බ වෙනවා මේක අපි හරියට කරොත් එහෙම. මම ඔයාලට සාමාන්‍ය ප්‍රශ්නේදී කොහොමද ලකුණු හම්බෙන්නේ කියලා මේත් එක්කම කියන්නේ. හරිද? මේක වා නිවැරදිව කරනකොට ඔයාලට ලකුණු එකක් හම්බ වෙනවා. ඊළඟට කියනවා මේ ප්‍රස්ථාරය අපිට මේ ගාන අපිට කියනවා x අක්ෂය දිගේ y අක්ෂය දිගේ කුඩා බෙදුම් 10කින් ඒකක 10ක් ඒක කුඩා බෙදුම් 10කින් ඒක එකක් නිරූපණය වෙනසේ පරිමාණය දාගන්න. කුඩා බෙදුම් 10කින් ඒක එකක් වෙනවා වලි පරිමාණය ගැන මේ ප්‍රස්ථාරය දෙන්න කියලා කියනවා. හරි. අපි දැන් ප්‍රස්ථාරය දෙන්න පටන් ගමු ළමයි ඍණ 2. ඍණ 2ේදී ඍණ 2ේදී ඍණ 4යිලු. ඍණ 2ේදී ඍණ 4යි. ඍණ 2ේදී ඍණ 4යි කියන්නේ මෙන්න මෙතන ගැන කියනවා. ඊට පස්සේ කියනවා ඍණ 1ේදී ධන 1යි. ඍණ 1ේදී y ඇවිල්ලා ධන 1යි. බිංදුවේදී ඇවිල්ලා 4යි. බිංදුවේදී 4යි. ඊට පස්සේ 1ේදී 5යි. 1ේදී 5යි. ඊළඟ 2ේදී ඇවිල්ලා 4යි. ඒ කියන්නේ මෙතන 3ේදී ඇවිල්ලා 1යි කියන්නේ මෙන්න මෙතන. 4ේදී ඇවිල්ලා ඍණ 4යි. 4යි කියන්නේ මෙන්න මෙතන. හරි. මම දැන් ප්‍රස්ථාර ළමයි සුමට මේ ආ කරගන්නවා. ප්‍රස්ථාරය වල සුමට වදින්න කියලා කියන්නේ අපි ප්‍රස්ථාරයෙන් තමයි මූල ගන්න. ඒතර මූල ගන්න ප්‍රස්ථාරය වල මූල හොන අවස්ථාවක මේ ගානෙත් අහලා තියෙනවා. ඒ මූල හොනකොට ඔයාලට ප්‍රස්ථාරය සුමට ගන්න තමයි ඔයාලට හරිම මූල මේ සුමට ගන්න තමයි මෙතන ඔයාලට හරියටම මේ මූල හොයාගන්න පුළුවන් මේ ප්‍රස්ථාරය පාවිච්චි කරලා. හරි ඔයාලා මේ ප්‍රස්ථාරය මේ x අක්ෂය y අක්ෂය හරියට මාක් කරලා මේ පරිමාණයට ගන්න ලකුණු එකක් හම්බ වෙනවා. ලක්ෂ මාක් කරන ලකුණු එකක් හම්බ වෙනවා. වක්‍රයේ සුමට බවට ලකුණු එකක් හම්බ වෙනවා. ඒතකොට ප්‍රස්ථාරය වල අඳිනවට සම්පූර්ණ ලකුණු 3ක් ඔයාලට හම්බ වෙනවා. හරි. 3ක් හම්බ වෙන ලකුණු. හරි. දෙවෙනි ප්‍රශ්න. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්න අපි යන්න. හරි. දෙවෙනි ප්‍රශ්නේ වැඩි හරි අපි යන්න තුන්වෙනි ප්‍රශ්න. දෙවෙනි ප්‍රශ්න තුන්වෙනි ප්‍රශ්නට අපි. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා y අඩු වෙන පරිදි ඍණ 4ට වඩා y කියන කෙනා විශාලයිලු. ධන 4ට වඩා කුඩයි. හරි. වන පරිදි දියදී x අගය ප්‍රාන්තරය මොකක්ද කියලා අහනවා. හරිද? දැන් මේ අපි y වල අගය ප්‍රාන්තරය මේ ප්‍රස්ථාරය මාක් කරගමු අපි. මේකේ y තියෙන්නේ y ඉන්නවා කියලා කියන්නේ 1ත් ඍණ 4ත් අතර. හරි.
y කියන කෙනා ඉන්නේ 1. y එක ඉන්නේ මෙතනනේ. මම එක මාක් කරනවා. මේ තමයි y සමාන 1 රේඛා. ඊළඟ ආයේ y ඍණ 4ත් අතර. මම මාක් කරගන්නවා ඍණ 4. මේ තියෙන y සමාන ඍණ 4 කියන අවස්ථාව. දැන් මේකේ අපිට කියලා තියෙන අසමානතාවය කියලා තියෙන්නේ මෙන්න මේ ප්‍රාන්තරය. y කියන කෙනා මෙන්න මේ ප්‍රාන්තරය. ඍණ 4ට වඩා y කියන කෙනා විශාලයි. 1ට වඩා කුඩා හෝ සමාන වන x වල දැන් y මෙහෙම වන x අඩිය දැන් මේ ප්‍රස්ථාරයේ මෙහෙම වෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් ප්‍රස්ථාරය යනවා තේරුම් ප්‍රස්ථාරය යන දිශාව. ප්‍රස්ථාරයෙන් මෙහෙම වැඩි වෙලා මේ උපරිමයේ 5 කියන මේ y 5 කියන උපරිමයට යනවා. 5 කියන උපරිමයට ගිහිල්ලා මේක අඩු වෙනවා. මේ පැත්තට මෙහෙම අඩු වෙගෙන යනවා. ඒකනේ මේක වෙන්නේ. එතකොට ළමයි මේ ප්‍රස්ථාරය දැන් බලන්න ඔයා මේකේ අපිට කියලා දෙන්නේ y අඩු වෙන පරිදි. කියන්නේ y වගේ අඩු වෙන පරිදි. මේ අවස්ථාවේදී y වෙන්නේ වැඩි වෙන එක. මම මේ කොටස ගන්නෙ නැහැ. මේ කොටස මම නොසල ගහයි. ඒතර මට කියන්නේ මේ ගානේ මෙන්න මේ කොටස ගැන මට කියන්න. ඒ කියන්නේ y මොකක්ද වෙන්නේ? අඩු වෙන එක. y අඩු වෙන්නේ මේක. හරි. මේ පැත්ත ගැන මම සලකලා බලන්න. හරි. මේ පැත්ත සලකන්න මේ පැත්තේ y වැඩි වෙනවා. මේ කියන y අඩු වෙනනේ. ඒතර y අඩු වෙන්නේ මේ. එතකොට මෙන්න මේ අතරමැද. ඒ කියන්නේ එකේ ඉඳලා y ඍණ 7. එකේ ඉඳලා එතන y එකේ ඉඳලා ඍණ 4 වෙනකම්. හරිද? එතකොට y එකක් වෙන්නේ x කියන කෙනා 3 මෙන්න මේ ටික කියනවා කියන්නේ. ඔන්න ඔයගේ බලන්න. ඒ කියන්නේ x 3ක් වෙනකොට y ඇවිල්ලා 1යි. x 4ක් වෙනකොට y ඇවිල්ලා ඍණ 4ක් වෙනවා. හරිද? මේ ටික ගැන කියන්නේ. එහෙම අඩුවේ. එතකොට මෙහෙම වන x වලගේ ප්‍රාන්තරය මෙහෙම වන x වගේ ප්‍රාන්තරය. එතකොට මට උත්තර දෙන්න x වලගේ ප්‍රාන්තරය අහන්නේ x කියන කෙනා තමයි ඉන්නේ. එතකොට 3ට වඩා මෙයා වැඩි වෙන්න ඕනේ. ඒ වගේම x කියන කෙනා එතකොට 4ට වඩා කුඩා වෙන්නත් ඕනේ. හරිද? මේ ටික ගැන කියන්න. මේකේ එක මෙතන මේ y කියන කෙනා එක වෙන්න පුළුවන්. මේ කියන y ට එක වෙන්න පුළුවන් සමානයි. එතන මේකෙන්ද y එක වෙන්නේ x 3යි. එහෙනම් මේක x ට එහෙනම් 3 වෙන්නත් ඕනේ. x3 y එක වෙන්නේ x3 වුණොත් එහෙනම්. ඒ හින්දා මෙතන මම සමාන කියන්නේ. ඒතරම මේක ඔන්න පැහැදිලිව අපි මේ ටික මාක් කරගත්තා. මේ ප්‍රශ්නේ උත්තරේ මේ ප්‍රශ්නෙට වට ලකුණු හම්බ වෙනවා. අතන ලකුණු 3ක් හම්බ වෙනවා. ප්‍රස්තාව නිවැරදි දන්නේ ලකුණු 3ක් හම්බ වෙනවා. මෙතන ඔයාලට මේ අසමානතාවය කියන ලකුණු 2ක් හම්බ වෙනවා. හරි. ඊළඟට කියනවා d ඇතුළතේ y සමානයි ඍණ x වෙන p වල වර්ගය දන q ආගෙන ලියා ඇද සිතමු. මේ p, q ලක්ෂය m ලෙස දක්වන්න කියලා කියනවා. හරි. ඒක තමයි හතරවෙනි ප්‍රශ්නේ. දැන් බලන්න මේක තියෙනවා y සමානයි ඍණ x ඍණ p යේ වර්ගය දන q. දැන් මේ මොකක්ද කියලා කිව්වොත් එහෙනම් මේ තියෙන ළමයි ප්‍රස්ථාරයක් සාධාරණව අපිට ප්‍රස්ථාරයක මම මේක මුලින් ඔයාලට මතක් කරලා දෙන්නම්. මේකේ තියරි එක පොඩ්ඩක් මතක් කරලා දෙන්න. කොහොමද අපි සිද්ධාන්තය මොකද කියලා මතක් කරලා දෙන්න. හරිද? මේකේ මේ ආකාරයෙන් අපි ප්‍රස්ථාරයක දන්නවනම් උපරිම ලක්ෂ්‍යය හරි අවම ලක්ෂ්‍යය හරි ඔය හිතන ප්‍රස්ථාරයක ඔයා ගන්න උපරිම ලක්ෂ්‍යය. හරිද? උපරිම ලක්ෂ්‍යය හිතන්න 5යි 3යි කියලා. 5යි 3. මේක උඩට 5යි 3. එතන මෙතන 5යි. මෙතන 5යි. මෙතන ඇවිල්ලා 3යි. මේ y තියෙන මේ x. හරිද? මේක උපරිමයක් තියෙන එකට ප්‍රස්ථාරය දිහා බලපුවම පේනවා. ඔයා මේක ඔයා දන්නවනම් මේකේ මේ උපරිම ලක්ෂ්‍යය හරි අවම ලක්ෂ්‍යය දන්නවා ඒත් පුළුවන්. මම උපරිම ලක්ෂ්‍යයට කියන්න. හරිද? ඔයා දන්නවනම් මේක ඔයාලට සමීකරණ ලියා ගන්න පුළුවන්. හරිද? සමීකරණ ලියා ගන්න කොහොමද? y සමානයි මේක ගන්න දෙයි බලන්න ඔයාලා මතක් වෙන මම කරන්නේ මෙතන මේක උපරිමයක් තියෙන හින්දා මේකේ x වර්ගයේ සංගුණක ඍණ වෙන්න ඕනේ. දැන් බලන්න මේකේ x වර්ගයේ සංගුණකේ ඍණයි ඇයි මේකට උපරිමයක් තියෙන්නේ බලන්න. එතන x වරක් x වෙන x වල වර්ගයේ ඍණ වෙන්නේ. එතන මේකේ x වර්ගයේ සංගුණකේ ඍණයි ඇයි x වර්ගයේ සංගුණකේ ඍණයි මේකට x වර්ගයේ සංගුණ ඍණ හින්දා මේකට උපරිමයක් කියන්නේ ප්‍රස්ථාරය ඇඳෙන්නේ උපරිමයක් තියෙන විදිහට. හරි. දැන් මේකට උපරිමයක් තියෙන x වර්ගයේ සංගුණක ඍණ වෙන්න ඕනේ. දැන් මම කරන්න යන්නේ මේකේ මම මේ උදාහරණ මේක වෙන ගන්න. හරිද? මම මේ කරන්නේ ඔයාලට ශ්‍රිතය මේ උපරිම ලක්ෂ්‍යය හරි අවම ලක්ෂ්‍යය හරි දන්නවනම් කොහොමද ශ්‍රිතය ලියාගන්නේ කියන එක මම කියලා දෙන්නේ. හරිද? දැන් මෙතන x කියන කෙනා මෙතන දැන් මෙයාට උපරිමයක් නේ. එහෙනම් මෙතන සංගුණකේ ඍණ වෙන්න ඕනේ. හරිද?
ඊළඟ x දැන් මේක සම්මිති අක්ෂයනේ 5. මේක 5 වටා තමයි සම්මිති වෙන්නේ. හරිද? 5 වටා සම්මිති වෙනවා. ඔයා දැන් 5 හින්දා මේක දාන්න ඕනේ ඍණ 5යි කියලා. හරිද? ඒ කියන්නේ මෙතන මේක සමාන කරොත් මෙන්න මේ කොට සමාන කරොත් බිඳුවට x සමානයි 5 වෙන්න ඕනේ. හරිද? දැන් මෙතන සම්මිති මේක සම්මිතික වෙන්නේ ඍණ 1 වටා නම් මෙතන දාන්නේ ධන 1යි කියලා. ඒ සම්මිතික වෙන්නේ ඍණ 1 වටා නම් මෙතන දාන්නේ ධන 1යි. හරිද? ඒ කියන්නේ ඒකට විරුද්ධ ලකුණ දාන්න. මේක සම්මිතික වෙන්නේ 5 වටානේ. ඉතින් මෙතන දාන්නේ ඍණ 5යි කියලා. හරිද? ඍණ 5 වර්ගය මෙතන දාන්නේ අපි උපරිමගේ වෙන්නේ. ඔන්නම උපරිමගේ දන මේ ප්‍රස්තාරේ උපරිමගේ දැනගත්තා මම ශ්‍රිතේ ටක් ගාලා ලියාගත්තා. ඒ විදිහට දැන් ඔන්න අන්න ඒක ඔන්නේ ඒකම ඔයාලට මතක් කරලා දුන්නා. ඔයාලට දැන් අවමයක් තියෙනවා මේ ඊට දාලා මෙතන ලකුණු වෙනස් වෙනවා. මෙතන අර මෙතන මේ සම්මිතක්ෂය මෙතන හිතන්න දැන් මෙහෙමයක් ආවා කියලා. මම ටක් ගාලා කරනවා වෙන උදාහරණයක්. දැන් මෙහෙමයක් තියෙනවා කියලා. ඔන්න අවමයක් තියෙනවා. අවම ලක්ෂ්‍ය වෙන්නේ 1,2. ආයෙක ඍණ පැත්තෙන් ගන්න. ඒතර ඔයාලට තව ටිකක් පැහැදිලි වෙනවා. මම මේක මෙහෙම ගන්නම්. මෙතන ඇවිල්ලා ලක්ෂ්‍ය වෙන්නේ ඔයා හිතන්න ඍණ 1යි ඍණ 3යි කියන. හරිද? දැන් මේ අවමයක් තියෙන බලපුවම පේනවා. ඒතර y සමානයි. ඒතර x වර්ගයේ සම්ගුණකේ ධනයි. ඒ හින්දා මෙතන වරහන් ඇතුලේ එළිය ධන ලකුණක් තියෙනවා නේ. x දැන් මේක සම්මිතික වෙන ඍණ 1 වටාන ළමයි. ඍණ 1 වටා හින්දා මේක ඇතුලේ මෙතන ධන 1. ධන 1 වර්ගය. මෙතන උපරිමගේ දාන මෙතන. ඕනම තමයි තියෙන්නේ. හරිද? දැන් ඒක අනුව අපි මේක හිතමු. හරිද? දැන් මේක හිතුවොත් මේ ඍණ දාලා තින්නේ අර මේක උපරිමයක් තමයි මේ ඍණ ඇවිල්ලා තියෙන්නේ. p කියලා කියන්නේ මේක සම්මිතික අක්ෂය. p කියලා කියන්නේ ඔය සම්මිතික අක්ෂය. සම්මිතික අක්ෂය වෙන්නේ 5. එතකොට p කියලා කියන්නේ 5. මම අර කිව්වනේ මේකට විරුද්ධව ලකුණු දාගෙන. දැන් මේක p x ඍණ 5 එන්න ඕනේ මේකයි මේ දුනා මේ සම්මිතික අක්ෂය වෙන්නේ 1 x සමාන 1. එතකොට මේකේ ධන 1නේ. ඉතින් ධන 1 මේ ධන 1කින්ද මේක දාන්න වෙන එකයි. එතකොට p කියලා කියන්නේ. එතකොට මේ q කියලා කියන්නේ 5. ඒකෙන් ඔය හිතන්න දෙයක් නැහැ මේ p සහ q ගෙන් කියවෙන්නේ උපරිම ලක්ෂ්‍ය ගන්න. උපරිම ලක්ෂ්‍ය ගන්න. එතන m තියෙන මෙන්න මෙතන. m කියන එක ලයින් මෙන්න මෙතන මම කන්නා කියන්නම් 1,5. හරි. අර මතක් කරලා දුන්නා කොහොමද ගන්න කියලා. එතන මේ p මේකේ දැන් අපි ලියුවොත් මේ ශ්‍රිතේ මේ ආකාරයෙන් ලියාගත්තොත් මේ ඍණ x ඍණ p කියලා කියන්නේ 1යි වර්ගය ධන q කියලා කියන්නේ එලා ධන 5යි ඇත්තට. දැන් හරි. එතන එනවා. මෙතන සම්මිතික්ෂය 1යි නම් මෙතන දාන්න ඍණ 1යි කියලා. හරි. අපි එන m ලක්ෂය ලකුණු කරා. m ලක්ෂය ලකුණු කරනවා නම් ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙනවා මේ ගානේ. ඊළඟට අපි යන් ඊළඟ ගානට පස්වෙනි ගාන. පස්වෙනි ගානේ කියනවා මෙන්න මේ අපේ සමීකරණයක් කියලා තියෙනවා මේ මෙන්න x වර්ගය ඍණ 2යි x සමාන 7. මේකට තමයි දැන් බලන්න මේක. හරි. ඔයා දැන් මේ කොටස කරන්නත් ඔයා දැනගෙන ඉන්න ඕන දෙයක් තියෙනවා. ශ්‍රිතයක් කියලා කියන්නේ මෙහෙම දෙයක්. හරි. දැන් ඔයා දැනගෙන ඉන්න ඕන ශ්‍රිතයක සහ සමීකරණයක් කියන්නේ දෙක කියලා. හරි. දැන් මේ බලන්න. මේක ශ්‍රිතය තමයි y සමානයි 4 ඍණ x වතාවක් x ඍණ 2. එතන මේකේ ස්වායක්ත විචල්‍ය වෙන්නේ x කියන්නේ. x ත ඕනම අගයක් කියන්නේ අපිට. දීලා තියෙන පරාසය ඇතුලේ x ත අගයන් ගන්න පුළුවන් ඊට අදාළව y ට අගයක් එනවා. කියන්නේ x එන y කියන කෙන හැදිලා තියෙන x ඇසුරින්. ඒකට x ත දාන අගය මත තමයි y ගේ අගය රඳා පවතින්නේ. එතකොට මෙයා පරායක්ත විචල්‍ය මෙතන මෙයා තමයි ස්වායක්ත විචල්‍ය. එතකොට මේ වගේ මේ රාශින් දෙකකට සම්බන්ධ මේ කියන්නේ මේ මෙහෙම දෙයක් තමයි ශ්‍රිතයක් කියලා කියන්නේ. හරිද? එක්කෙනෙක්ගේ හැසිරීම නෙවෙයි. දැන් සමීකරණයක් කියලා කියන්නේ මේකේ මොකක් හරි සම්බන්ධයක් තියෙන මේක. හරි. ඒ කියන්නේ මේක x වර්ග මේ x මොකයි ලක්ෂණක වර්ගය අරන් ඉන්නලා ඒක ඒකෙන් මේ ඉලක්කම මේ දෙගුණي අඩු කරොත් එමු උත්තරේ 4ක් ලැබෙනවා කියන එක මේකේ තේරුම වෙලා තියෙනවා. හරිද? කියන්නේ මේ සමීකරණ සරලව කිව්වොත් එහෙම තේරුමක් තියෙනවා. ඒතර මේක සමීකරණ. මේක ඇවිල්ලා ශ්‍රිතයක්. හරිද? මේ අපි මේ ශ්‍රිතයේ අවස්ථාවකට අඳලා තියෙනවා. හරිද? මේක ඇත්තම කිව්වොත් මේ ශ්‍රිතයේ එක අවස්ථා තියෙනවා. ඒතර මේ ශ්‍රිතයේ කියන්නේ ශ්‍රිතයේ දැන් මෙතන මේ තියෙන මෙතන අවස්ථා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7 අවස්ථා 7ක්
තියෙනවා. මේ අවස්ථා ඉතින් අනන්ත ගණක් මේක තියෙනවා. ඉතින් මෙහෙම මේ ඇඳලා තියෙන මේ අවස්ථා 7ක තමයි ශ්‍රිතේ ඇඳලා තියෙන්නේ. මේ ශ්‍රිතේ අවස්ථා 7ක් මේ අවස්ථාව අපි ඇඳලා තියෙන්නේ මේ අවස්ථා 4ක් මේ අවස්ථා 7ක් තමයි වගුවට අපි යන් තියෙන්නේ. හරිද? එතකොට මේක ශ්‍රිතයක් මේක ඇවිල්ලා සමීකරණ. එතකොට මේ ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා මෙන්න මෙහෙම. එතකොට අපිට පුළුවන් අපි ඉගෙනන තියෙනවා මොකක් හරි සමීකරණයක මූල හොයාගන්න පුළුවන් ප්‍රස්ථාරය භාවිතය. හරිද? ප්‍රස්ථාරය භාවිතයෙන් හොයන්න පුළුවන්. හරිද? මේ ශ්‍රිතය කියන්නේ එහෙම සරලව ගියොත් එහෙම ඔයාට මේකේ y බිඳුවේදී උත්තරේ හොයාගන්න ඕන. ඒ කියන්නේ y බිඳුවේදී x දෙන උත්තර. ඒ කියන්නේ මෙතන අපි දන්නවා y 4ක් වෙනකොට x ඇවිල්ලා බිඳුව. y 4 නම් කියන්නේ y 4 වෙන x බිඳුවේ. හරිද? يعني x වල බිඳුව තමයි y 4ක්. හරිද? ඒ විදිහට අපි හිතුවොත් එහෙම x වලට අපි y එකක් වෙනවා y එකක් වෙනවා x ඍණ 1 සහ 3 කියන්නේ දැන් මෙතන මේ වර්ග ශ්‍රිතයන් වර්ග ශ්‍රිතය හැමතිස්සෙම වර්ග ශ්‍රිතේ උත්තර දෙකක් තියෙනවා. හරිද? දැන් මේ ප්‍රස්ථාරයෙන් අපි සරලව කිව්වොත් එහෙම y බිඳුවේදී වාඩ y සමාන බිඳුවේදී y සමාන බිඳුව අපිට මෙහෙම නේ. බිඳුව අපිට මෙහෙම. y බිඳුවක් වෙන්නේ x මොන වෙලාවටද කියන එක අපි මේක ඔයාට මේක හොයන්න පුළුවන් සමීකරණ පාඩම ගැන තියෙන සමීකරණ පාඩමේ සූත්‍ර සුළු කරලා මේක හොයන්න පුළුවන් ඔයාට. ඔයාට සාධක වල මේක හොයන්න පුළුවන්. නැත්නම් ඔයාට කරන්න පුළුවන් මේක ප්‍රස්ථාරය පාවිච්චි කරලා හොයන්න පුළුවන්. හරිද? y බිඳුවක් වෙන්නේ x ට මොන උත්තර එනකොටද කියන්නේ. ඒක හොයන්න පුළුවන් ලේසිම විදිය තමයි මේ ප්‍රස්ථාරය බලනවා මෙන්න මෙහෙම. ප්‍රස්ථාරය ගානේ y බිඳුව කියන්නේ මෙන්න මේක x අක්ෂය. x අක්ෂය මේ ප්‍රස්ථාරය කපන තැන් බලන්න. කපන තැන් දෙකක් තියෙනවා. එහෙනම් y බිඳුවක් වෙනකොට x ට උත්තර දෙකක් තියෙනවා. කපන තැන් දෙකක් තියෙනවා කියන්නේ x ට උත්තර දෙකක්. දැන් මේක මේ වගුවේ බලුවොත් එහෙම y එකක් වෙනකොට y එකක් වෙන වෙලාවට x ට උත්තර දෙක කියන්නේ y එකක් වෙන x උත්තර දෙකක් තියෙනවා. කියන්නේ මේ y සමාන 1 වෙලාවට x ට මේ x සමාන ඍණ 1 මේ ඇවිල්ලා y 1යි x සමාන 3 දිත් ඇවිල්ලා y සමාන 1යි. මේ වර්ග ශ්‍රිතයන්. ඒතර මම උත්තර හැමතිස්සම 3ක්. දැන් මෙතන බලන්න y බිඳුවේදී x ට උත්තර දෙකක් තියෙනවා. ඒ කියන්නේ x ට උත්තර දෙකක් එනවා. ඒ දෙක හොයාගන්න ප්‍රස්ථාරයෙන් ක්‍රමය මෙහෙමයි. මේ කපන තැන් තියෙනනේ. බිඳුවේදී නම් බිඳුවේදී කපන තැන් තියෙනවා. හරිද? බිඳුව y සමාන බිඳුවෙන්ද y සමාන බිඳුව කියන්නේ x අක්ෂය බලනවා. y සමාන බිඳුවෙන්ද x අක්ෂය බලනවා. x අක්ෂයේ කපන තැන් වල x කණ්ඩායමක බලන්න. දැන් මේ කපන තැන x කණ්ඩායම. මෙතන තියෙන 1.3ක් වගේ. මගේ හරිමාගේ නෑ අයියේ. මම මේක ප්‍රස්ථාරයෙන් දෙන්නේ පරිමාණයකට නෙවෙයි. හරිද? මම ඊතර බලලා කියන්නේ හරිම උත්තරේ කියන්නේ. හරිද? මේක එනවා 3.2ක් තමයි මෙතන තියෙන. දානවා. මම කියන්නේ x අගයද. මේ කපන තැන් වල මේ x අගය තමයි මේ y සමාන බිඳුවේදී මේකේ මූල වෙන්නේ. හරිද? y සමාන බිඳුව. මූල කියන්නේ 23 කියන මේ උත්තර. හරිද? එහෙනම් y සමාන බිඳුව වෙන්නේ x සමානයි වෙන 3.1.3 දී සහ x සමානයි 3.2 දී. හරිද? ඔන්න ඔහොම අපි මේ මොකක් හරි අවස්ථාවක අපි මූල විසඳුම හොයාගන්න. මේ මම හිතුවේ y සමාන බිඳුවෙන් ඔයාට y සමාන 3 දී හොයන්න පුළුවන්. 3 දී හොයන්නේ කොහොමද? එහෙනම් 3 දී ඩක් ගන්න. ඒ කපන තැන් වල x අගය ගත්තා නම් හරි. ඔයාට y සමාන ඍණ 3 දී ගන්න පුළුවන්. එහෙම ගන්න පුළුවන්. එකක් ගහනවා මේකේ කපන තැන් වල මොකක්ද කියලා බලන්න. එහෙම ඔයාලා හොයා ගන්න පුළුවන්. හැබැයි දැන් ප්‍රශ්නේ තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ මේක නෙවෙයි. මේක නෙවෙයිනේ. හොයන්න කියලා තියෙන්නේ මේක. හරිද? දැන් ඔයාට අපි මේකේ ප්‍රස්ථාරය ඇඳලා නැහනේ. මේකේ ප්‍රස්ථාරය තියඳලා නැහැ. මේක ප්‍රස්ථාරය සුන් කරලා මේක ප්‍රස්ථාරය පාවිච්චි කරන්නේ. හැබැයි මේකේ ප්‍රස්ථාරය තියඳලා නැහැ. අපි පොඩි ජිල් මාට්ටයක් දාලා බලමු මේ කෙනාව මෙයා තත්තර ගන්න පුළුවන්ද? හරි. පොඩි එකව බලන්න මේ තත්තර ගන්න පුළුවන්ද? දැන් මම කරන්නේ මේ තත්තර ගන්න පුළුවන්ද කියලා බලන්න. දැන් මම ගන්න ඉහ බලනවා. මේක දැන් මට එහෙම පේනවා. එහෙම ඒ තත්තර ගන්න පුළුවන් කියලා පේනවා. බලන්න මම කරන්නේ මේකට එහා පැත්තේ යනවා. බිඳුව සමානයි මෙයා එහා පැත්තේ වන්න ඍණ ධන x වර්ගය එහාට ගියාම ඍණ x වර්ගයක් වෙනවා. ඍණ 2x එහාට ගියාම ධන 2x වෙනවා. හරිද? දැන් මම මෙතන දෙන්නම්ගේ මට අර තත්ත්වෙ මම මේක දිහා බල යන්නේ මම කරන්නේ බිඳුව සමානයි 4 ඍණ
මෙතන මම හදා ගන්න උත්සාහ කරනවා x එක පිටට ගන්න. ඍණ x පිටට ගන්න. එතකොට x 2x ගෙන් ඍණ x පිටට ගත්තා. මම කරේ ඍණ x වර්ගයෙන් x එක පිටට. x එක පිටට ගත්තා කියන එකේ තේරුම බෙදුවා කියන එක x වර්ග මෙතන කැපිලා යනවා. එතකොට මේ ඍණ x අපිට ගත්තේ. එතකොට ධන x ඉතුරු වෙනවා. ධන x ඉතුරු වෙනවා. ඍණ ධන. ධන 2x කියන කෙනා ඍණ x කියලා බෙදුවොත් එහෙනම් මේ x තමයි x කැපිලා යනවා. ධන මේ ඍණ බෙදුවම ඍණ යනවා. ඍණ 2. බලන්න මේ අපේ මූල අහලා තියෙන්නේ මෙන්න මේ අවස්ථාවේ මූල කියන්නේ අපේ ශ්‍රිතයේ y සමානයි බිඳුවේදී y සමාන බිඳුව අවස්ථාව තමයි මෙන්න මේකේ නිරූපණය කරලා තියෙන්නේ. චුට්ටක් එහාට මෙහාට කරලා කියන්නේ මේ දෙන්නා මේ පැත්තට යනවා. දැන් මේ දෙන්නා මේ පැත්තට. මේ තියෙන්නේ අපේ ශ්‍රිතයේ y සමාන බිඳුව අවස්ථාව. එහෙම නේද? මේ තියෙන අපේ ශ්‍රිතයේ දැන් මම ඔප්පු කරගත්ත නේ බලන්නේ. y සමාන බිඳුව අවස්ථාව තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ සමීකරණයේ මූල වෙන්නේ අපේ ශ්‍රිතයේ y සමාන බිඳුව අවස්ථාවේදී උත්තරම තමයි මේකේ මූලත් වෙන්නේ. හරිද? එහෙනම් මේකේ මෙන්න මේ සමීකරණේ මූල වෙන්නේ මොනවද? ඉතින් අපි අහන්නේ ධන මේක අහන්නේ ධන මූලය විතරයි. එහෙනම් මේ සමීකරණේ මූල වෙන්නේ අපේ මේ ඇඳපු එකේ ධන මූලය තමයි මේකේ මූල වෙන්නේ. මේ දෙන්න එකමනේ. ඒ හින්දා. හරි සරලයි. එහෙනම් මොකද වෙන්නේ මේකේ මූල වෙන්නේ මොකද්ද? x සමානයි 3.2. හරිම. දැන් මේ ඉස්සරහා ප්‍රශ්න වලත් මේක තව එක එක විදිහට අපි ඒව සාකච්ඡා කරලා බලමු. මේ පාස් පේපර්ස් වල සාකච්ඡා කරනකොට මම දැන් මේ කිව්ව දේ පොඩි මතක තියාගන්න. ඒතර ඔයාලට පහසුවෙන්ම ඔයාලට විභාග දීලා ඊසි මේක කරන්න පුළුවන්. මේක සමහර ගොඩක් කට්ටිය මේක අතාරිනවා වෙලේ. දැන් ඒකට මේක අපිට ලේසියෙන්ම කරන්න පුළුවන්. ඒතර මේක ලකුණු දෙකක් හම්බ වෙනවා පුතා. ඒක ලකුණු 10න් 10ම හරි. ඒතර මෙතන අතන 3යි. මෙතන ලකුණු 10යි හරි. අලක් බලමු 2017 ගාන 2017 ගාන තියෙන්නේ y සමානයි x වර්ගය ධන 4x ඊට 2 ශ්‍රිතයේ පස්තාවෙන් සඳහා සකස් කරන ලද අසම්පූර්ණ අගයෝගයක් පහක් දී ඇත කියලා කියනවා. මේක අපිට මෙන්න ශ්‍රිතයේ තියෙනවා. ඊට පස්සේ මේ කියනවා x සමානයි ඍණ 2 වෙනට y වල අගය හොයන්න කියලා කියනවා. x සමානයි ඍණ 2 වෙනට y වල අගය වෙන අහන්නේ. හරි. අපි දැන් බලමු. ප්‍රොබ්ලම් එක අපිට අහන්නේ x සමානයි ඍණ 2 වෙනට y වල අගය අහන්නේ. අපි දර ශ්‍රිතයට දාමු දැන් y සමානයි x වර්ගය ඍණ ධන 4x ඍණ 2. එතකොට ඍණ 2 වර්ගය ධන 4 වතාවක් ඍණ 2 වරක් ඍණ 2. તો ඍණ 2 වර්ගය කියලා කියන්නේ ළමයි ධන 4ක් වෙනවා. ධන 4 වරක් ඍණ 2 කියලා කියන්නේ ඍණ 8යි. මෙතන ඍණ 2යි. එතන මට හැදෙනවා මෙතන බලන්න මෙතන ලකුණු බලන්න ගියාම මෙතන ඍණ 8යි ඍණ 2යි. එතන මෙතන මෙයා ධන 4ක් තියෙන්නේ. ඍණ 8යි ඍණ 2යි කියලා කියන්නේ ඍණ 10යි. 4 ඍණ 10යි. ඒ කියන්නේ අන්තිම උත්තරේ මට එනවා ඍණ 6යි කියලා. එතන මට මෙතන ස්ථාන ගැලපෙන්නේ ඍණ 6 කියන කෙන. එතන උත්තරේ වෙන්නේ ඍණ 6. ඊළඟට කියනවා මේක රෝම ඉලක්කම් 2 ගාන කියනවා x අක්ෂය දිගේත් y අක්ෂය දිගේත් කුඩා බෙදුම් 10කි. ඒකක එකක් නිරූපණය වෙනසේ පරිමාණය යොදා ගැනීම ප්‍රස්ථාර ආදායකේ ප්‍රස්ථාරයෙන් ඉන්න කියලා කියනවා. හරිද? දැන් ප්‍රස්ථාර පෙන්නුවක් ගාලා මම දැන් මේක අරන් තියෙනවා. ඍණ 5ේදී ධන 3යි. දැන් මුලින් මතක් කරනවා මේ ප්‍රස්ථාරය බලන්න මේකේ x වර්ගයේ සම්ගුණකය වෙන්නේ ධනයි. x වර්ගයේ සම්ගුණකය ධන හින්දා මේ ප්‍රස්ථාරයට අවමයක් තියෙනවා. හරිද? තොර ඍණ 5යි. ඍණ 5ේදී ධන 3යි. ඍණ 5ේ ධන 3යි කියන්නේ මේ හැටි. ඊට පස්සේ ඊළඟ ඍණ 4ේදී ඍණ 2යි. ඍණ 4ේ ඍණ 2යි කියන්නේ මේ හැටි. ඍණ 3ේදී ඍණ 5යි. කියන්නේ මේ හැටි. ඊළඟ ඍණ 2ේදී ඇවිල්ලා ඍණ 6යි. 2 ඍණ 6යි කියන්නේ මෙන්න මෙතන. ඊට පස්සේ ඍණ 1ේදී ඍණ 5යි. මෙතන. ඊට පස්සේ බිඳුවේදී ඍණ 2යි. මෙතන. ඊළඟ 1ේදී 3යි. 1ේ 3යි කියන්නේ ආයෙ මෙතන. හරි. මම ප්‍රස්තාවය යා කර ගන්නවා. හරි. ප්‍රස්තාවයෙන් පා දැන් මේක ලකුණු හම්බෙන විදිය ගැන කතා කරොත් එම ලකුණු හම්බෙන විදිය තමයි දැන් අපි මේ ගානට ලකුණු අපිට හම්බ වෙනවා මේ ගානට ලකුණු අපිට එකක් හම්බ වෙනවා
මේක නිවැරදිව වෙනවා. දැන් පස්තරේ අපි නිවැරදිව පස්තරේ අපි x අක්ෂය y අක්ෂය නිවැරදිව දෙන්න අපි ලකුණු හම්බ වෙනවා එකක්. ඊළඟට පරිමාණය ලකුණු එකක් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට ලක්ෂ්‍ය මාර්ක් කරන ලකුණු එකයි. ඊට පස්සේ වක්‍රයේ සමනවාට ලකුණු එකයි. එතන මෙතන ලකුණු 3ක් හම්බ වෙනවා. දැන් අපිට ලකුණු 4ක් හම්බ වෙලා තියෙන්නේ පස්තර මේ පස්තර ගානේ. අපි බලමු ඊළඟ ගාන. ඊළඟ ගාන තියෙනවා පස්තරේ භාවිතයෙන් පහත ප්‍රශ්න විසඳන්න කියලා කියනවා. y ඍණව අඩු වෙන පරිදි x අගය ප්‍රාන්තරය සොයන්න කියලා කියනවා. ඍණව අඩු වෙන. හරිද? ප්‍රස්ථාරය ගත්තම ළමයි ප්‍රස්ථාරයක ප්‍රධාන කොටස් 4ක් අඳ ගන්න පුළුවන්. හරිද? මම තියෙන මතක් කරලා ඉන්නේ මේකේ ප්‍රස්ථාරයක ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. ඒ තමයි ශ්‍රිතේ කියන y. හරිද? y වෙලාගේ මෙතනදී ප්‍රස්ථාරය මෙහෙම වෙන්නේ මේ පැත්තෙන් අඩු වෙගෙන යනවා. මෙහෙම මේ පැත්තෙන් අඩු වෙලා ඇවිල්ලා මෙහෙම අඩුමාගයට යනවා. අඩුමාගය වෙන්නේ මේ ඍණ 6 අඩු වෙලා ඊට පස්සේ වැඩි වෙන්න පටන් ගන්නවා. හරිද? මෙයාගේ අඩු වෙනවා. අඩු වෙලා වැඩි වෙන්න පටන් ගන්නවා. මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්නේ. හරිද? ඊට පස්සේ මෙතන බලන්න මේකේ ධනව අඩු වෙන කෑල්ලක් තියෙනවා. ඊට පස්සේ මෙතන ධනව අඩු වෙනවා. මෙතන ඍණව අඩු වෙනවා. මෙතන ඍණව අඩු වෙනවා. මෙතන මොකද වෙන්නේ? ඍණව වැඩි වෙනවා. මෙතන මොකද වෙන්නේ? ධනව වැඩි වෙනවා. හරි? එහෙම තියෙනවා. හරි? දැන් y අඩු වෙන පරිදි. ඒ කියන්නේ y කියන එක අඩු වෙන පරිදි ඇති x වගේ පාන්තර. හරි මේක දැන් කියන්නේ මේ y ඍණව අඩු වෙන පරිදි. හරිද? ඍණව අඩු වෙන්න ඕන y කියන කෙනා. හරිද? මම කිව්වද ප්‍රදේශ හතරක් තියෙනවා කියලා. මේ ටිකේ තමයි y කියන කෙනා ධනයි. ධනව තමයි අඩු වෙන්නේ. මෙන්න මෙතනින්. මෙන්න මෙතනින් පස්සේ මොකද වෙන්නේ? මේක ඍණ මේ වань මෙතනින් පස්සේ දැන් මෙතනින් පස්සේ න අගේ y කියන අගේ හැම අගයක්ම ඍණ වෙනවා. ඒක බිඳුවයි. මෙතෙන්දි y බිඳුවයි. මෙතනින් පස්සේ හැම අගයක්ම ඍණ වෙනවා. හරිද? මේ ටික ඍණයි, මෙහෙම ඍණයි, මේ දිගටම ඍණයි, y දිගටම ර්ණයි. මෙතන දෙකම මොකද වෙන්නේ? y අඩු වෙනවා. හරිද? එන ඍණ 6ට යනකම් අඩු වෙනවා. හරිද? අඩු වෙනවා. ඒතර අඩු වෙලා මෙතනින් ආය y වැඩි වෙන්න පටන් ගන්නවා. හරිද? ඒතර මෙතනින් අඩු වෙන්න පටන් ගන්න. ඒතර අඩු වෙන්න පටන් ගන්න මෙතනින් අඩු වෙලා ඉවර වෙන්නේ මෙන්න මෙතනින්. ඒතර මෙන්න මේ අගය ප්‍රාන්තරය ගැන තමයි ඔය කියන්නේ. අඩු වෙන්න පටන් ගන්න මෙතනින් ඉවර වෙන්න මෙතන. හරි? ඍණව අඩු වෙන්න පටන් ගන්න ඈ. ඒතර අගය ප්‍රාන්තරය තමයි මේකේ දැන් මට හරිමාගිය ගන්න බෑ. මම පරිමාණය ඇඳලා නැහැ. මගේ චූටි කොටු වල නැහැනේ වෙන් කළා. ඒතර මගේ දැන් මේකේ හරිම උත්තරේ වෙන්න තෝ ඍණ 4.9 ඍණ ගානක් නේ මොකක්ද තියෙන්නේ. ඒතර මගෙත් ආසන්න වශයෙන් ගන්න පුළුවන්. ඍණ 4.4ෙන් තමයි. ඊට වඩා x කියන කෙනා කුඩා වෙන්න ඕන. හරි? ආයෙ මොකද වෙන්න ඕනේ? ඍණ 2ට වඩා මොකද වෙන්න ඕනේ මේක? කුඩා වෙන්න ඕන. ඍණ 4.4ට වඩා විශාල වෙන්න ඕනේ. ඍණ 2ට වඩා කුඩා වෙන්න ඕන. හරිද? මෙතන වල ලකුණු හම්බ වෙනවා කියලා තියෙන මේ අගේ ප්‍රාන්තරය මේක 0.1ක් එහෙම වෙන කෙනෙක් 4.3 හරි උත්තරයක් කියලා පිළිගන්නවා. 4.5 හරි උත්තරයක් කියලා පිළිගන්නවා. අර වක්‍රය සුමට වඳින්න කියලා කියන්නේ අර මේ සුමට වැන්දොත් තමයි අපිට මේ හරිමාගේ ආසන්නගේ ගන්න වෙනවා. වක්‍රය සුමට නැත්තම් මේ 4 මේ අගයන් අපිට හරියටම එන්නේ නැහැ. ඒක තමයි සුමට වඳින්න කියලා කියන්නේ. හරි? හරි අපි දැන් මේ වැඩේ කරා. ඊළඟට කියනවා දී ඇති ශ්‍රිතයේ y සමාන x ධන a වල වර්ගය ඍණ b ආකාරයෙන් ප්‍රකාශ කරන්න. මේ a හා b යන සංඛ්‍යා දෙක කියලා කියනවා. හරි? මහානාර කලින් අර කලින් ගානෙත් මම මතක් කරලා දුන්නා මේකේ තියරි එක මොකක්ද කියලා 2016 ගානෙත්. හරි? y සමානයි අපිට කියනවා මේක මේ y සමානයි x ධන a වල වර්ගය ඍණ b ආකාර ප්‍රකාශ කරන්න කියලා. හරිද? අපිට මං හිතා කියලා දුන්නා මෙතන මේ ලක්ෂ්‍ය කණ්ඩාංග දන්නවනේ. මේ ලක්ෂ්‍ය කණ්ඩාංග කියන්නේ මොකද්ද? මේ ලක්ෂ්‍ය කණ්ඩාංග කියන්නේ ඍණ 2 ඍණ 6. හරි? මේකට අවමයක් තියෙන හින්දා මේක x වර්ග සමගුණේ කොහොමද දරන්නේ? මෙතන දානනවා කොහොමද? හරිද? මෙතන බලන්න ළමයි දැන් මෙතන මේ ප්‍රස්තාවයේ සම්මිති වෙන x සමාන ඍණ 2 හරහා. හරිද? එහෙනම් මෙතන ලකුණ එන්න ඕනේ මොකද්ද? 2 එන්න ඕනේ. මෙතන කියන්නේ මම කියන්නේ මේ විරුද්ධ ලකුණ එන්න ඕනේ කියලා. ඒතර මෙතන එන්න ඕනේ. සම්මිතක්ෂ වෙන x සමාන ඍණ 2. එහෙනම් මේක දාන්න ඕනේ x ධන 2යි කියලා. y a 2යි කියන. මේක අවභාගයේ වෙන ඍණ 6යි. දැන් මෙතන ඉන්නේ කියලා ඍණ 6යි. අර කලින් කිව්ව කතාවම සමති. හරි. මෙතන සම්මිතක්ෂ විරුද්ධ ලකුණ අර b වල තියෙන මේ අවභාගය තමයි මෙතෙන් b වල එන්නේ අවභාගය. හරිද? මෙතන ලකුණ දාලා දෙනවා ඍණයි කියලා. එහෙනම් අවභාගය දානවා.
මෙතන මතක තියාගන්න හැමතිස්සම මෙතන තියෙන සමීත අක්ෂය x සමාන හැකියාව දෙක දෙක වල මෙතන වෙන්නේ ධන දෙක. ඒක මාරු වෙනවා මෙතන එන්නේ. ඒ ලකුණු හම්බෙන්නේ කිව්වොත් එහෙම මෙතෙන්ද පුතා හම්බ වෙන ලකුණු දෙකක්. ඔයා මේ ආන්තර වෙන ලකුණු දෙකයි මේක ලකුණු දෙකයි. ඊළඟට පස්වෙනි ගාන. පස්වෙනි ගානේ කියනවා මෙතන අංක වැරදි වුණා. මේ අංක 3 වෙන්න ඕනේ. මේ අංක 4 වෙන්න. පස්වෙනි ගාන. පස්වෙනි ගාන කියන x වර්ගය දනවා 4x න 2 සමානයි සමීකරණයේ ධන මූලයේ පළමු සමස්ථාන සොයා එමගින් මූල 6 සඳහා ආසන්න අගයක් සොයන්න කියලා කියනවා. අපිට කියනවා මෙන්න මේ සමීකරණය. මොකක්ද සමීකරණය? x වර්ගය ධන 4x න 2 සමානයි බිඳු. මම කලින් පැහැදිලි කරා වගේ තමයි මේකේ අපිට කියන්නේ පළමු ධන මූලය. ධන මූලය පළමු සමස්ථාන. ධන මූලය හොයන්න කියලා කියන්නේ. දැන් අපි මේ විතර ශ්‍රිතයක්නේ. මේ ශ්‍රිතේ එක අවස්ථාවක් තමයි මේ y සමාන බිඳුවේදී මෙන්න මේ සමීකරණය අපිට ලබා ගන්න පුළුවන් මේ ශ්‍රිතේ y සමාන බිඳුව අවස්ථාව. හරිද? y ට මම කිව්වා y ට බිඳුව අවස්ථාවේදී අපි මූල ගන්න කොහොමද? ඔයා මේක බලනවා y සමාන බිඳුව රේඛාව. y සමාන බිඳුව රේඛාව කියලා කියන්නේ x අක්ෂය. x අක්ෂය බලනවා x අක්ෂය පස්තාවේ x අක්ෂය සහ පස්තාවේ කපන තැන් බලන්න. මෙන්න මෙතනයි මෙන්න මෙතන. මෙතන x අගයන් තමයි y සමාන බිඳුවේ මේ සමීකරණය විසඳුම් වෙන්නේ. කියන මූල වෙන්නේ මූල විසඳුම් කියලා කියන්නේ එකම තේරුම තිබෙනවා. හරිද? කියන්නේ මේක සුළු නම් බිඳුව වෙන්නේ x කියවුනාම තියෙන්නේ. හරිද? මේකදී අපිට කියන්නේ ධන මූලය. මෙන්න මෙතන තියෙනවා කියන්නේ මෙතන මට හරි මාර්ගය ගන්නවා මෙතන 0.4ක් තමයි හරිම උත්තර කියලා තියෙන්නේ. හරිද? එහෙනම් මේකේ y සමාන බිඳුවේදී ධන මූලය. y සමාන බිඳුවේ ධන මූලය වෙන්නේ 0.4 කියන කෙනා. හරි. ඊට පස්සේ මට කියනවා දැන් මේකේ මේ 0.4 ධන මූලය 0.4යිලු ඒක පාවිච්චි කළා මට හොයන්න කියනවා. හරි මම ඉතින් කිව්වා ධන මූලය 0.4යි. මගේ මූල 6 සඳහා ආසන්නයක් ගන්න කියලා කියනවා. දැන් මූල 6 සඳහා ආසන්නයක් හොයන්න බෑ. දැන් ධන මූලය අපි හෙව්වා. ඒකට තමයි මම පාවිච්චි කරන්නේ මෙන්න මෙයා. අපි මෙතන ලියන සමීකරණ තියෙනවා. මෙන්න මෙයා. දැන් මෙයා පාවිච්චි කරලා බලනවා මෙයාව ගන්න. මේ අපි දැන් මේ තියෙන එකම සිද්ධිය. හරිද? y සමානයි x ධන 2 වර්ගය ඍණ 6. මෙයාව ඔයාලට වර්ග පූර්ණය කරොත් එහෙම මෙයාව ලබා ගන්න පුළුවන්. හරිද? මම කියන වර්ග පූර්ණය කියන එක මතකද කියලා මේක වර්ග පූර්ණය කරනම අපි ටැග් ගා. මෙයා වර්ග පූර්ණය කරොත් එහෙම x වර්ගය ධන 4x ඍණ 2. හරිද? වර්ග පූර්ණය කරොත් එහෙම වෙන්නේ x පදේ සමූහය ගන්නවා 4යි. එයාගෙන් භාගයක් ගත්තොත් එහෙම 2යි. ඒකේ වර්ගය ගන්නවනම් 4යි. හරිද? එහෙනම් අපි කරන්නේ x වර්ගය ධන 4x මේකට ධන 4ක් එකතු කරලා 4ක් අඩු කරනවා. ඒතර මුකුත් කරේ නෑ වගේනේ. මෙයා මට ලියා ගන්න පුළුවන් x ධන 2 වර්ගය කියලා. ඒතර මෙයා 6යි. ඒතර මෙයා පූර්ණ වර්ග කරා මෙයා තමයි ලැබෙන්නේ. හරිද? කියන්නේ මේ දෙන්නම එකම දෙන්නෙක් තමයි මේ තියෙන්නේ. හරිද? ඒතර මම මේකට දැන් අර ගත් එක ආදේශ කරනවා. මෙතන y සමාන බිඳුවේදී x ඇවිල්ලා 0.4යි. එක අවස්ථාවක් තියෙනවා y සමාන බිඳුවේදී 0.4. අනිත් අවස්ථාවක් තියෙනවා y සමාන බිඳුවේදී තව x තව උත්තරයක් තියෙනවා. ඒක තමයි 4.4 කියන එක. ඒතර y සමාන බිඳුවේ 0.4ක් වෙනවනේ. ඒතර y සමාන මේකට බිඳුව දානවා. මේකේ එන 7. 0.4 ධන 2 වර්ගය එන 6. හරිද? දැන් මේ 6 මෙහාට යවන්න පුළුවන්. ඒතර මේවා කොහොමද? 6 සමාන වෙනවා 0.4 ධන 2 වර්ගය. දැන් දෙපැත්තම වර්ගමූල ලකුණු දානවා. මෙයාට වර්ගමූල ලකුණු මම දානවා. හරි. ඒතකොට ළමයි මෙයා වර්ග කරලා වර්ගමූල 6 සමාන වෙනවා කීයද? 2.4. හරි. එතන දානවා 2.4 දැන් මෙතන වර්ගමූලෙ ඉන්නේ නැහැ. ඇයි මෙතන වර්ගමූල මෙතන වර්ගයට කැපිලා යනවනේ. ඒතකොට 2.4ක්. හරි. ඒතර උත්තරේ එන්නේ 2.4යි. එතකොට ඔයා මේ කොටස හොදලා ලකුණු දෙකක් හම්බ වෙනවා. ආයේ ලකුණු දෙක හම්බ වෙන්නේ මෙතන ධන මූලය වුණා ලකුණු 1යි.
මෙයාට ලකුණු 1යි. ඊට මෙතන ලකුණු 2ක්. ඒක සම්පූර්ණ ලකුණු 10 අපිට හම්බෙලා ඉවරයි. හරි. දැන් මෙතන ළමයි මේ වර්ගමූල දාන මෙතන මේ මූල 6 වර්ගමූලයක් හොයන මූල 6 වර්ගමූල තමයි අපෙන් අහලා තිබ්බේ. එහෙනම් අතන මූල 6 මම ධන උත්තර තමයි මෙතන අරන් තියෙන්නේ. හරි බලමු ඊළඟට 2018 ගාන. 2018 ගාන කියනවා y අනු x ශ්‍රිතයක්. හරි y කියලා කියන්නේ x වලින් හැදිච්ච ශ්‍රිතයවලු අගේ කීපරණුක y හි අගේ ඇතුළත් සම්පූර්ණ අගයක් පහක් දී ඇත. අපි රෝමිලක් කරගෙනවා ශ්‍රිතයේ සම්මිතිය සැලකීමෙන් x සමාන 4 වෙනිට y වල අගය බා ගන්න කියලා කියනවා. සම්මිතිය සලකන්න ඕනේ. මේ ශ්‍රිතයේ සම්මිතිය අපිට සලකන්න ඕනේ. ශ්‍රිතයේ සම්මිතිය සලකනොමයි අපි දන්නවා මේ වර්ග ශ්‍රිතයක සම්මිතියක් තියෙනවා. ඒතර මෙතන බලන්න මෙයා නෝඩ මෙතන මෙයා මේ ඍණ 3 වඩා තමයි මේක සම්මිතිය වෙන්නේ. මෙතන ඍණ 2 නම් මෙතන ඍණ 2යි. මෙතන 1 නම් එතන මෙතන යනවා කීයද? 1යි. එහෙනම් x සමානයි 4 වෙනකොට y කියන කෙනා කීයක් වෙනවද? 1ක් වෙනවා. ඊළඟ ලක්ෂණ දෙක අපි ඒක ගන්නවම අපිට ලකුණු 1ක් හම්බ වෙනවා. සම්මිතිය මේක 1යි කියලා කියන අපි ලකුණු 1ක් හම්බ වෙනවා සමස්ත මේ දෙක ප්‍රශ්න පත්‍රය. සම්මිතිය සම්මත අක්ෂ පද්ධතිය හා සුදුසු පරිමාණයක් භාවිත කර යොදා ගනිමින් වර්ග ශ්‍රිතයේ පස්තාරයේ අගය වගුවට අනු පස්තාර කඩදාසියක අඳින්න කියලා කියනවා. දැන් මේ පස්තාර කඩදාසියක අපි දාන්න ඕන. හරි. දැන් බලමු ඍණ 1ේදී අපිට කියන්නේ ඍණ 1ේදී 6යිලු. ඍණ 1ේ ධන 6යි. හරි. ඊට පස්සේ බිඳුවේදී 1යි. බිඳුවේදී 1යි. එකේදී ඍණ 2යි. හරි. දෙකේදී ඍණ 3යි. තුනේදී ඍණ 2යි. හතරේදී ඍණ 2යි. හතරේදී 1යි. හතරේදී 1යි. පහේදී 6යි. මොනවා ශ්‍රිතය දාගත්තා. ඒක තමයි මේකත් අර කලින් වගේම තමයි අපි අක්ෂ පද්ධතිය හරියට දෙන ලකුණු 1යි. ලක්ෂණ නිවැරදි ලක්ෂ 5කට ලකුණු 1යි. ඊට පස්සේ සුමට බවට ලකුණු 1යි. එතන මෙතන මේ වක්‍ර හැරලා දෙන අපිට ලකුණු මෙතන 3ක් හම්බ වෙනවා. හරි. ඊට පස්සේ තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන අපිට කියනවා x යාගේ බිඳුව සිට 2 තෙක් වැඩි වෙන විට x යාගේ බිඳුව ඉඳන් 2 තෙක් වැඩි වෙනකොට x වලගේ x කියන බිඳුව ඉඳන් 2 වෙන තෙක් වැඩි වෙනකොට y වල හැසිරීම විස්තර කරන්න කියලා කියනවා. මේක බිඳුව ඉඳන් 2 වැඩි වෙනකොට y කොහොමද යන්නේ කියලා අහන්නේ. හරිද? x කියන කෙනා බිඳුව ඉඳන් 2 වෙනකොට x කියන කෙනා බිඳුවේ ඉඳන් 2 වෙනකොට y වල හැසිරීම මොකද කරන්න කියලා අහනවා. දැන් බලමු. හරිද? දැන් බලන්න පුතා එහෙම x බිඳුවේ බලන්න x බිඳුව වෙනකොට y ඇවිල්ලා 1යි. හරිද? දැන් බලන්න මෙතන හැසිරීම විස්තර කරනකොට ඔයාලට කියන්න පුළුවන් x බිඳුවට y ඇවිල්ලා 1යි. මේක එකේ ඉඳන් ඔයාලා හොඳටම මේක පැහැදිලි කරලා විස්තර කරනවා නම් මෙතන අපට අගය ගන්න පුළුවන්. මෙතන අගය y හැසිරීම විස්තර කරද්දී මෙතන y එකේ ඉඳන් බිඳුව වෙනකම් මොකද වෙන්නේ? ධනව අඩු වෙනවා. හරිද? ධනව අඩු වෙලා ඊට පස්සේ බිඳුවේ ඉඳන් ආයෙ මේ ඍණ 3 දක්වා y වල විස්තර කරනවා. y එකේ ඉඳන් මෙතන y බිඳුවයි, මෙතන y බිඳුවයි, මෙතන y බිඳුව වෙනකම් මොකද වෙන්නේ? ධනව අඩු වෙනවා. ඊට පස්සේ බිඳුවේ ඉඳන් ආයෙ ඍණ මෙතන වල y වල ඍණ 3යි ඈ. y ඍණ 3යි. හරිද? y ඍණ 3යි. y ඍණ 3 වෙනකම් මොකද වෙන්නේ? y ඍණ 3 වෙනකම් මොකද වෙන්නේ? ධනව අඩු වෙන්න පටන් ගන්නවා. හරිද? සෝරි නව අඩු වෙන්න පටන් ගන්නවා. හරි? මම වචනේ විස්තර කරනවා පුතා මේක මොකද වෙන්නේ? එකේ සිට බිඳුව දක්වා ධනව අඩු වෙනවා. ඊට පස්සේ බිඳුවේ සිට ඍණ 3 දක්වා
ඍණ අඩුයි. ඔන්න හැසිරීම විස්තර කරා. හරි. දොලා මේ අපි හැසිරීම විස්තර කරනකොට මෙහෙම අපි විස්තර කරන ලකුණු දෙකක් හම්බ වෙනවා අපිට. මෙහෙම අපි හැසිරීම විස්තර කරා. ඊට පස්සේ ඊළඟ ගාන කියනවා වර්ග ශ්‍රිතය මේ ආකාර ප්‍රකාශ කරන්න කියලා. දැන් මාන මේක අර අපි කලින් ඉගෙන ගත්ත එක පට්ට වටිනවා. මෙතන බලන්න මේ ශ්‍රිතය මේ අවමයක් තියෙන. ඒතර මේක x වර්ගයේ සමූහකය ධන වෙනවා. අපිට කියන මෙන්න මේ ශ්‍රිතය මොකක්ද කියන්නේ? මෙන්න මේ ශ්‍රිතය කියන්නේ මේ ශ්‍රිතය y සමානයි x ඍණ a වල වර්ගය ධන b ආකාරයට ප්‍රකාශ කරන්න කියලා කියනවා. මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කරන්න කියලා කියනවා. ඔබ ශ්‍රිත. හරි. අපි දැන් මේ මට මේ ලක්ෂ්‍ය තිබ්බනම් ඇති. හරිද? මේක බලන්න සම්මිත ලක්ෂ්‍යනේ x සමානයි 2. x සමානයි 2 වෙන්න නම් මම දානවා එයාගේ විරුද්ධ ලකුණ ඊට ලකුණ දාන්න. එතන මෙතන 2 දැම්ම නම් හරි. එතකොට මම ශ්‍රිතය වෙනකොට y සමානයි x අඩු කිරීම 2. මේ සම්මිත ලක්ෂ්‍යය ධන 2යි. ධන 2 නම් මෙතන දාන්න ඍණ 2. ඍණ 2 වර්ගය අවම වර්ගය වෙන්නේ කීයද? ඍණ 3. ඔන්නෝම ඒක මේ විදිහට ප්‍රකාශ කරනවා. හරි. මම එහෙම ප්‍රකාශ කරනකොට ලකුණු දෙකක් හම්බ වෙනවා. මම එහෙම ප්‍රකාශ කරනකොට ලකුණු දෙකක්. ඊට පස්සේ ඊළඟ ගාන කියනවා y සමාන t යන y සමාන t යන y අක්ෂ සමාන්තර සරල රේඛාව. හරි? y සමාන t කියන රේඛාවක් තියනලු. එම සරල රේඛාව වර්ග ශ්‍රිතයේ ප්‍රස්ථාරය x කණ්ඩාංග ධනවන ලක්ෂ දෙකකදී කණ්ඩාංග ධනවන ලක්ෂ දෙකකදී x කණ්ඩාංගයේ ධනවන ලක්ෂ දෙකකදී ඡේදනය සඳහා t පිහිටි යුතු පරාසය මොකක්ද කියලා අහනවා. මේකේ මේ x කියන කෙනා ධන කණ්ඩාංග දෙකකදී මේ ඡේදනය කරන්න ඕන. හරිද? අපි දැන් බලමු මොකද්ද කරන්නේ. දැන් බලමු t කියන කෙනාවම ඔන්න t කියන කෙනාවම අඳග. ඔය මම නිකන් උපකල්පනය කරනවා මම t කියන කෙනා දැන් මොකක් හරි පරාමිතියක් එයා වෙනස් වෙන කෙනෙක්. හරිද? t කියන කෙනා වෙනස් වෙන කෙනෙක්. දැන් මම ගන්නවා t කියන කෙනා මේ හැරින් මම ගන්නවා. හරිද? මම නිකන් හිතලා. එන්න මේ තමයි y සමාන t කියන රේඛාව. අම්ම හිතලා යන්නේ මේක වර්ධින්න පුළුවන්. දැන් බලන්න අපි y සමාන t කියන කෙනා මෙතන තියෙනවා නම් හරිද? ඒක මේ ප්‍රස්ථාරයේ මේ කපන තැන්වලදී x කණ්ඩාංගය බලන්න x කණ්ඩාංගයේ ඡේදනය කරන්නේ ඒ තැන් මේ y සමාන t කියන රේඛාව ප්‍රස්ථාරයේ කපන තැන්වල x කණ්ඩාංගය බලන්න මෙතන කණ්ඩාංගය ඍණයි. ඍණ ගණනක් නෙවෙයි මෙතන කණ්ඩාංගය ධනයි. මට ප්‍රශ්නේ කිව්වේ ලක්ෂ දෙකකදී මේ y සමාන t කියන රේඛාව මේ ප්‍රස්ථාරයේ තැන් දෙකකදී කපන්න ඕන. අනිවාර්යෙන් තැන් දෙකකදී කපන්න ඕනේ. ඒ කපන තැන් දෙක මොකද වෙන්නේ අනිවාර්යයෙන්ම ධන වෙන්න ඕන. එහෙනම් මම t කියන කෙනා මෙන්න මේ ටික මේ හරි ගත්තා මේ එකට වඩා උඩින් ගත්තොත් එහෙනම් අනිවාර්යයෙන්ම තැන් දෙකකදී කපනවා හැදිලිම. තැන් දෙකකදී කපනවා. නමුත් එක තැනක් අනිවාර්යයෙන්ම රිනනවා. දැන් මේ උඩින් ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? මේ උඩට යන. ඒතර ඒතර කැපෙන දන මෙහෙට ඇවිල්ලා මෙහෙ රින වෙනවා. එහෙමනේ. අනිවාර්යෙන් දැන් මොකද වෙන්න ඕන මට තේරෙනවා. මම ගන්නවා මේ හරින් ගන්නවා. උදාහරණ බලන්න. මම ගන්නවා y සමාන t කියන මේ හරින් ගන්නවා. y සමානයි t කියන කෙනා මේ හරින් ගන්නවා. මේ හරින් ගත්තොත් එම් බලන්න ළමයි මේක දැන් බලන්න මේ කපන ඡේද වෙන තැන් දෙක බලන්න. දැන් මේ තැන් දෙක ගත්තොත් එහෙම මේ තැන් දෙක බලන්න මෙතන ධනයි මෙතනත් ධනයි. තැන් දෙක ඡේද වෙනවා. ඒ තැන් දෙකේදී මොකද වෙන්නේ මෙයා ධන. ඒතර t කියන කෙනා විචලනය වෙන්නේ කොහෙද? මෙන්න මේ පරාසය තුල. මේ t කියන කෙනා මෙන්න මේ අගයන්ද මෙතන මේ t කියන කෙනා මෙන්න මෙතන මම මේ හිතන්නේ මේ y සමාන t මේ අඩු තමයි y සමාන t කියන රේඛාව කියලා හිතන්නු. එතන මේ මෙතන උඩට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අනිවාර්යෙන් තැන් දෙකදී කපනවා. එක තැනක් ඍණ වෙනවා. මේවා මේ පාර දෙක උඩ ඍණ වෙනවා. හරිද? මේ අඬ යන ඍණ වෙනවා නේ. මේ පැත්ත ඍණ. හැබැයි එකට වඩා මොකද වෙන්න ඕන? අඩු වෙන්න ඕනේ. දැන් මේ පැත්ත කරපුවා මේ වන්නේ. මේ කපන තැන් දෙකේදීම ධන තැන් දෙකේදී කපන්න. මෙන්න මෙතන වෙන්න බෑ. ඇයි මෙතන වුණොත් එහෙනම් මොකද වෙන්නේ? කපන්නේ දැන් එකක විතරයි. මෙතන හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ. දැන් මෙතන y සමාන t මෙතන තියෙන්න බෑ. ඒ කියන්නේ y සමාන ඍණ 3 තියෙන්න බෑ. ඇයි ඒ? ඒතර කපන්නේ එක තැනකදී විතරයි. එක තැනකදී කපන්නේ තැන් දෙකකදී කපන්නේ. තැන් දෙකම ධන වෙන්නත් ඕන. ඒතර y කියන කෙනා ඉන්න ඕනේ මෙන්න මේ අතරතුර. මෙන්න මේ අතරතුර ඉන්න ඕනේ. මෙන්න මේ අතරතුර.
එතකොට y කියන කෙනා ඉන්නවනේ කොහොමද? sorry. y කියන t කියන කෙනා ඉන්නවනේ. t කියන කෙනා ඉන්න පාරස තමයි t කියන කෙනා අනිවාර්යයෙන් එකට වඩා කුඩා වෙන්න ඕන. t කියන කෙනා එකට වඩා කුඩා වෙන්න. එකට වඩා sorry ධනයකට වඩා කුඩා වෙන්න. ධනයකට වඩා කුඩා වෙන්න ඕනේ. ඍණ 3ට වඩා මොකද වෙන්න ඕනේ? විශාල වෙන්න. සමාන වෙන්න බෑ 3ට. 3ට සමාන වුණොත් එහෙම තමයි යා තැන් එක වෙලි කපන්න ගන්න බෑ. මෙතන එකට මේ එකේදී මෙතන බිඳුව. හරිද? බිඳුව අපි සලකන්නේ බිඳුවට අපි ලකුණක් තියනවද කියන විවාදාත්මක වෙන බිඳුව ධනතරෙන්ද කියලා අපි සලකන්නේ නැහැ. ඉතින් අපි ඒක ගාව නැතුව අපි එක කියන එකවත් නොගෙනමු. බිඳුව ධන කියලා අපි බිඳුව ලකුණක් නැහැ. හරිද? මෙතන අපි t සමාන 1යි කියලා ගත්තොත් එහෙනම් y සමාන 1 රේඛ y සමාන 1ේදී x රේල බිඳුව. ඒතර මේ බිඳුව ලකුණක් නැත්නම් ප්‍රශ්නයක් වෙනවනේ. ඉතින් ප්‍රශ්නකාරී තත්ත්වයක් වෙනවා. මම ඉඳලා ඒක ගන්න නැහැ. ඒතර t කියන කෙනා අපි ඊට අන්න ඕනේ මෙන්න මේ අතරමැද. මෙන්න මේක අතරමැද. මෙන්න මේ දෙකම මෙන්න මේ අඩුව මෙන්න මේ දෙකම පිටින්නවා. මේ අතරමැද පිටින්න. ඒතර දැන් දෙකදී කපනවා. x අක්ෂයේ දැන් දෙකදී ඒතර කපනවා ඒ රේඛාව. ඔයා මේක ලියනවා ලකුණු හම්බ වෙනවා. මේක හරියට ලකුණු දෙකක් හම්බ වෙනවා. බලමු ඊට 2019 ප්‍රශ්නේ 2019 තියෙනවා මේ ප්‍රාන්තරයක් තුල ඍණ දෙකේ ඉඳන් ඍණ දෙකේ ඉඳන් ධන 4 දක්වා ප්‍රාන්තරය තුල y සමානයි x වර්ග ඍණ 2x. හරි? y සමාන x වර්ග ඍණ 2x. y සමානයි x වර්ග ඍණ 2x. වර්ග ශ්‍රිතේ x අගයේ කිහිපයට අනුරූප y අගයේ පහත වගුත් දීලා දිනවලු x සමානයි 3ට y වර්ගය අහනවා මොකද්ද කියලා. හරි? අපිට රෝමෙලක් එක ප්‍රශ්නයක් අහන්නේ x සමානයි 3 වෙනකොට y වර්ගය මොකද්ද කියලා අහනවා. හරි? රෝමෙලක් එක x සමානයි 3 දී අහන්නේ y කීයද කියලා. y ඉතින් සිතේ වෙන පුතා x වර්ගය ඍණ 2x කියන කෙනා. එතකොට අපි 3යි කියලා දාන්න ඕනේ. 3 වර්ගය ඍණ දෙවරක් 3. 3 වර්ගය 9යි දැන් 6යි. ඒතර උත්තරේ නමට 3යි කියලා. මෙතන උත්තරේ නමට 3යි පුතා. අපි මේක හොයන පුතා අපිට ලකුණු හම්බ වෙනවා එකක්. ඊළඟට කියවා සම්මත අක්ෂ පද්ධතිය සුදුසු පරිමාණයක් භාවිත කර ඉහත අගේ වගුවට වර්ග ශ්‍රේණියේ පස්තාරේ පස්තාර කඩදාසිය මෙන්න කියලා කියනවා. මම පස්තාර කඩදාසිය මම මගේ සටහනේ මම මේක අඳිනවා. හරිද? ඍණ දෙකේදී නම් ඇවිල්ලා ඍණ දෙකේදී මේ කියලා ධන 8යි. ඍණ දෙකේදී ධන 8යි. ඍණ එකේ 3යි. ධන 3. බිඳුවේදී බිඳුව. එකේදී ඍණ 1යි. දෙකේදී බිඳුව 1යි. තුනේදී 3යි. හතරේදී 8යි. මම ඉක්මනට වක්‍රය ආ කරගන්න. අන්න වක්‍රයෙන්ද මම වක්‍රය චරණ සුමට නෑ. හරි? ඒ වක්‍රයෙන් තියෙනවා. හරි බලන්න අස්තර කරලා ගන්න අනක. ඒක කියන රෝමිලක්කන් තුනක් කියලා ශ්‍රිතේ හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායම් කියලා යන්නේ කියනවා. හරිම ලේසි. රෝමිලක්කන් දෙක අපි රෝමිලක්කන් තුනේ අර කලින් වගේ තමයි අපි ලකුණු හම්බ වෙන විදිය. ලකුණු හම්බ වෙන්නේ නිවැරදි අක්ෂ පද්ධති ලකුණු 1යි. ලක්ෂවල ලකුණු 1යි සුමට වල ලකුණු 1යි. ඒක ලකුණු මෙතන හම්බ වෙනවා 3ක් හම්බ. හරි. ඊට පස්සේ ළමයි මෙතන මේ හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායම් කියලා යන්නේ කියලා අපිට කියනවා. මේ ප්‍රස්තාරයේ හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායම්. හරි. හැරවුම් ලක්ෂ්‍ය. හැරවුම් ලක්ෂ්‍ය තියෙන්නේ මෙන්න මෙතන. මෙයා තමයි ප්‍රස්තාරයේ හැරෙන්නේ. නැත්නම් වර්තන ලක්ෂ්‍ය හැරවුම් ලක්ෂ්‍ය කියන්නේ මෙතන. හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායම් වෙන්නේ 1,1. 1,රින හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායමක් කියනකොට x කණ්ඩායමකේ මුලින් ඊළඟ y කණ්ඩායමක ඊට පස්සේ ලියන්න ඕනේ. හරිද? අපිට මෙයා මේව ලියන අපිට ලකුණු හම්බ වෙනවා දෙකක් හම්බ වෙනවා. ඊළඟට ඔබලක වර්ග ශ්‍රේණියේ මෙන්න මේ ආකාර ප්‍රකාශ කරන එක මේ a b යන සංඛ්‍යා දෙක කියලා කියනවා. හරි. අපිට මේ ආකාර ප්‍රකාශ කරන්න කියලා දැන් බලන්න හැම ගානම වල එක අහලා තියෙනවා. x ධන a වල වර්ගය ධන b. හරි. දැන් බලන්න මේක ළමයි සමිතක්ෂයේ තියෙන x සමාන 1 නම් මෙතන වෙන්න ඕනේ මොකද්ද? x සමාන 1 නම් අපි ගන්න මෙතන ඍණ 1 තමයි ගන්න ඕනේ. හරිද?
ඍණ 1 වර්ගය. එතන අපි අවමාගය වෙන්නේ කීයද? ඍණ 1. එහෙනම් මෙතන එන්නේ මොකද්ද? b එන්න ඍණ 1. අවමාගය මෙතන ඍණ 1 ඒක ලකුණත් එක දාන්න තියෙන්නේ. දැන් සංවිධාක්ෂය සමාන 1 හින්දා මෙතන දාන්නේ ඍණ 1. හරිනේ. අවමාගය මුකුත් කරන්නේ ඒක එහෙම දැම්මා. උපරිමගයක් නම් තියෙන උපරිමගය එහෙමම දැම්මා. මෙච්චරයි තියෙන්නේ. හරි. ඔයාලා දැන් මේක ලියනකොට ලකුණු හම්බ වෙනවා. දෙකක් හම්බ වෙනවා. හරි. ඊළඟට පුතා පස්වෙනි ගාන. පස්වෙනි ගාන ගත්තොත් පස්වෙනි ගාන කියනවා මෙන්න මේ ඍණ 1 ඉඳන් ඍණ 1ට y කියන කෙනා විශාලයි. ඍණ 1ට y කියන කෙනා විශාලයි. කුඩයි 3. ඍණ 1ට වඩා විශාලයි. කුඩයි 3. අගේ ප්‍රාන්තරය තුල ශ්‍රිතේ වැඩි වන x අගේ ප්‍රාන්තරය යන කියලා කියනවා. ශ්‍රිතේ වැඩි වෙන. හරිද? දැන් බලමු අපි. උතන මේ ඍණ 1 කියලා මෙන්න මෙතන. ධන 3යි කියන්නේ මෙන්න මෙතන. එතකොට මේක ශ්‍රිතේ මෙහෙම වෙන්නේ මෙහෙම වෙලා අඩු වෙලා ආයෙ වැඩි වෙනවා. අඩු වෙලා ආයෙ වැඩි වෙනවා. හරිද? ශ්‍රිතේ මෙහෙම අඩු වෙලා අඩුමාවම කියන්නේ වැඩි. වැඩි වෙන ශ්‍රිතේ වැඩි වෙන්නේ මෙන්න මේ කැලේ. හරිද? මෙන්න මේ කැලේ තමයි ශ්‍රිතේ වැඩි වෙන්නේ. එතකොට වැඩි වෙන කැලේ මෙන්න මේ කැලේ. මේ කැලේ තමයි මෙහෙට මෙහෙට තමයි. හරි? මේක තමයි ශ්‍රිතේ වැඩි. හරිද? ශ්‍රිතේ වැඩි වෙන්න පටන් ගන්න කොහෙන්ද? x සමානයි අපි මේක ගත්තොත් එහෙම. මෙතන වැඩි වෙන්න පටන් ගන්න. වැඩි වෙලා මේ අගේ මට කියන ප්‍රාන්තරය තුල වැඩි වෙලා කරන්නේ මෙන්න මෙතනින්. හරිද? වැඩි වෙන්න පටන් ගන්න කියන්නේ එකකින්. x සමාන 1. කරවල x කියන කෙනා විශාල වෙන්න ඕනේ. බාන y කියන කෙනා 3 වෙන්න පුළුවන්. එහෙනම් මෙතන බාන මේ අගේදී මෙතන x 3යි. එහෙනම් x තත් මොකද වෙන්නේ? 3 වෙන්න. මෙන්න මේ කැලේ ගැන කියන්නේ. ඒතර මේ කැලේ මම අඳුරගත්තා. මේ ප්‍රාන්තයෙන් පටන් ගන්නෙ එකකින් x කියන කෙනා එකට වඩා වැඩි වෙන්න ඕනේ. 3ට වඩා අඩු වෙන්න ඕනේ. right? මම මේව ලියන්න මේක මම යනවා මට ලකුණු හම්බෙනවා දෙකක්. හරිද? ඒක නම් බොහොම ලේසි ප්‍රශ්න තමයි 2019 අහලා තියෙන්නේ. හරි. අද වුණ 2020 ප්‍රශ්න බලන්න ඍණ 4 ඉඳන් ධන 2 දක්වා අගේ ප්‍රාන්තරය තුළ y සමානයි x වර්ගය ධන 2x ධන 2 ඍණ 2. ඍණ 2 ශ්‍රිත වර්ග ශ්‍රිතේ x අගේ කේවීට අනුරූප අසම්පූර්ණ වගුවක් දීලා තියෙනලු. මේක කියනවා x සමාන 1 වෙන විට y වල අගය හොයන්න කියලා කියනවා. x සමාන 1 වෙන y වල අගය හොයන්න කියලා කියනවා. x සමාන 1 දී y අහන්නේ අපෙන්. y සමාන අපි ශ්‍රිතේ වෙන්නේ x වර්ගය ධන 2x ඍණ 2 කියන කෙනා. ඒතර x වර්ගය කියලා කියන්නේ මෙතන ඇවිල්ලා 1යි k වර්ගය ධන දේවතාවක් 1 ඍණ 2. එකේ වර්ගය 1යි ධන 2 වරක් ධන 1 කියලා කියන්නේ ධන 2යි වෙනවා නේද? මේකට මෙයා කැපිලා යන උත්තරය වෙනවා 1ක්. හරි? එතකොට x සමාන 1 වෙනකොට y වෙන්නේ 1යි කියලා තමයි. මේ සම්මිතියට ගන්න පුළුවන් මේ ඇවිල්ලා 1යි කියලා. මම මේක දාන මෙතන 1යි. ඊට පස්සේ කියනවා සම්මත අක්ෂපදදා සුදුසු පරිමාණයක් යොදාගෙන මේ නිහත අගේ වගට දී ඇති වර්ග ශ්‍රිතයේ පස්තාර කඩදාසි කන්දෙන් කියලා කියනවා. හරි. බලමු ඍණ 4 දී ධන 6යි. ටැග් ගන්න දාක්ෂ මාක් කරගමු. ඊට පස්සේ ඍණ 3 දී ධන 1යි. හරි. ඊට පස්සේ ඍණ 2 දී ඍණ 2යි. හරි. ඍණ 1 දී ඍණ 3යි. බිංදුවේදී ඍණ 2යි. එකේදී 1යි. දෙකේදී 6යි. අපි එන්න. අපි ඒ ප්‍රශ්නේ සිම්පල් ඒ ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1යි 1යි. අතර අපිට මෙතන මේ ඒකේ ඒ කොටස ලකුණු 4ක් හම්බ වෙනවා. ඒ ලකුණු හම්බ වෙන පස්තාරේ ලකුණු මෙතන මෙයා කරන ලකුණු 1යි මෙතන ලකුණු 3යි සම්පූර්ණ ඒ කොටස ලකුණු 4ක් හම්බ.
ඊළඟට B කොටස කොටසේ රෝම ඉලක්කම් දෙක B කොටසේ රෝම ඉලක්කම් 1. ඔබ ඇති ප්‍රස්ථාරය භාවිත කරමින් එහි සම්මිති අක්ෂ සමීකරණ ලියන්න කියලා කියනවා. B එකේ රෝම ඉලක්කම් 1. සම්මිති අක්ෂ සමීකරණය බලන්න සම්මිති අක්ෂ සමීකරණය බලන්න මෙයා සම්මිතික වෙන්නේ මෙන්න මේ මෙයා වටානේ. මේ ප්‍රස්ථාරය සම්මිතිකරණය කියන්නේ x සමානයි ඍණ 1 වටා. එහෙනම් මේ සම්මිතික සමීකරණය x සමානයි ඍණ 1. හරි. ඊට පස්සේ කියනවා වර්ග ශ්‍රිතය ඍණ වන x යගේ පාන්තරය ලියන්න කියලා කියනවා. රෝම ඉලක්කම් දෙකට කියනවා ශ්‍රිතය ඍණ වන. හරිද? මේ ශ්‍රිතය ඍණ වන. ඒ කියන්නේ මේ ශ්‍රිතය කියන y වෙලාගේ. y වෙලාගේ ඍණ වන x වෙලාගේ පාන්තරය මොකක්ද කියලා අහනවා. හරිද? අපි ගන්න යන්නේ ඒක. හරි. ශ්‍රිතය ඍණ වෙන බලන්න දැන් මේ බලන් ගත්ත මේ හරි ධනයි. මේ හරි ධනයි. ශ්‍රිතය කියන y. හරිද? y ධනයි මේ හරි ධනයි මේ හරි ධනයි. මෙතන බලන්න මෙතන y බිඳුවයි. ශ්‍රිතය බිඳුවයි. මෙතන පාස් කරපු ගමන් මොකද වෙන්නේ? ඍණ වෙන්න පටන් ගන්නවා. මෙයත් මෙහි ඍණයි y ඍණයි මෙහෙත් y ඍණයි y ඍණයි මෙහෙත් y ඍණයි මෙතන y බිඳුව. මෙතන පාස් කරන ධනයි. හරිද? දැන් මෙන්න මේ ටිකනේ. මෙන්න මේ ටිකේ. මේ හැද්ද y වෙලා ඍණයි. සෝරි y වෙලා මෙතන බිඳුව මෙතන බිඳුව. මෙතන පාස් කරපුවම මොකද මෙතන පරිහාරි ගමන් y මොකද වෙන්නේ? ඍණ වෙන පටන් ගන්නවා. මෙතන කලින් y මොකද වෙන්නේ? ඒත් y වෙලා ඍණ වෙනවා. එහෙනම් අගේ ප්‍රාන්තය ගන්න කොහොමද? අගේ ප්‍රාන්තය වල ගන්නකොට මෙතන පුතා මෙතන 2.7ක් ඔය තියෙන්නේ ඍණ. ඉන්න 2.7ට වඩා x කියන කෙනා විශාලයි කුඩා වෙන්න ඕනේ යා කීයද? 0.7ට වඩා. හරි දැන් හරිම උත්තර මම ලිව්වේ මේ අස්තර කොලයක් වාසිය වල වෙනතුම හරිම උත්තර මම දෙන්නේ. මේකෙන් බලලා මට කියන්න බෑනේ කීයද 0.7ද කියලා. හරිම උත්තරේ මම කිව්වේ මේක තමයි. හරි. ඔයාලට ලකුණු හැම කියලා. දැන් මේකේ ඔයාලට ලකුණු හැම වෙනවා ඍණ 2.8ට හැම වෙනවා. ඍණ 2.6ට හැම වෙනවා. මෙතන 0.6ට 0.6 හැම වෙනවා 8ට. අන්න ඒවට ලකුණු හැම වෙනවා. හරි. මෙතන පුතා ඔයාලට දැන් මේක ලියනවනේ මෙතන මේ ප්‍රාන්තරේ මේ ඍණවනාගේ ප්‍රාන්තරය හොයා ගන්නකොටයි මෙයාලට ලකුණු හම්බ වෙනවා ඔයාලට ලකුණු මෙතන හම්බ වෙනවා 3ක්. يعني මේකට 1යි මේකට 2යි. ඒතර ලකුණු හම්බ වෙනවා මෙතන ලකුණු 3ක් හම්බ. හරි. ඊළඟ කියනවා C. ඊට හැඩය නොනවත් ඊට ප්‍රස්ථාරයේ හැඩය නොනස්ව ලබා ගැනීමෙන් මේ කණ්ඩාංග තලයේ මත ඒකක 5කින් ඉහළට විස්ථාපනය කළොත් ලැබෙන ප්‍රස්ථාරයේ අවම ලක්ෂ්‍ය කණ්ඩාංග කියලා වර්ග ශ්‍රිතයේ y සමාන x ධන p වල වර්ගය ධන q ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා කියනවා. ඒක C කොටසට අහන්න. දැන් මේ ප්‍රස්ථාරයේ තියෙන විදිහටම හැඩය වෙනස් කරන්නේ නැතුව. හරිද? මේකේ තියෙන මේ ප්‍රස්ථාරය මේ මොකද කරනවා කියන්නේ අපි කණ්ඩාංග මොකද මේ තියෙන හැම කණ්ඩාංගයක්ම මොකද කරන්නේ? මේ ඉහළට ඒකක 5කින් ඉහළට ස්ථාපනය කරනවා. මේ හැම එකම 5 ගානේ වැඩි කරනවා. හරිද? දැන් මෙතන කණ්ඩාංගයේ දැන් x දැන් මේ තියෙන විදිහට ඉහළ විස්ථාපනය උඩට විස්ථාපනය කරන්නේ ප්‍රස්ථාරයක් පුතවට පුළුවන් විස්ථාරය shift කරන්න පුළුවන්. ඉහළ විස්ථාපනය කරන්න පුළුවන්, පහළ විස්ථාපනය කරන්න පුළුවන්, මේ අතර විස්ථාපනය කරන්න පුළුවන්, මෙහෙ විස්ථාපනය කරන්න පුළුවන්. හරි? දැන් මේ ප්‍රස්ථාරය උඩට විස්ථාපනය මේ ප්‍රස්ථාරය උඩට විස්ථාපනය කරන එකක 5ක්. හරිද? එතන මෙතන අගේ දැන් මෙතන 6ක් වෙනවනේ. මෙතන 6ක් වෙන එක යනවා 11 වෙනක. දැන් මම මෙතනමදී මෙතන ඉඩමදී මම පුළුවන් ආයතනක් මාක් කරන්නම්. බලන්න මේ කණ්ඩායම් කියලා 11ක්. හරිද? මේකේ තියෙන මෙයා වෙනස් වෙන්නේ නැහැ. මෙයා ඍණ 4යි මෙයා 11 වෙනවා. හරිද? මෙයා දැන් තියෙන්නේ කීයද? 1. එහෙනම් යා යනවා කීයද? එයා යනවා 6ට යනවා. මේ කණ්ඩායම්ගේ 6ට යනවා. මෙයා ඉතින් මෙහෙම යනවා 11 මේ හැරි වගේ කිලිතාවම උඩදී. හරිද? මේ හැරියගේ උඩදී. හරිද? මේ හැරියගේ උඩදී. ඊට පස්සේ මෙයා යනවා දැන් මෙයා ගියාම එකට 5ක කරාම 6ක් වෙනවා. ඊට පස්සේ මෙයා මෙතන තියෙන්නේ ඍණ 2. ඍණ 2ට එකතු කරනවා ධන 5. ඍණ 2ට ධන 5ක් එකතු කරාම තමයි උත්තරය වෙන්නේ කීයද? අඩු මෙතන මෙයා ධනයි මෙයා අඩු මෙයා අඩු කර ලකුණු වෙනස්නේ. එහෙනම් අඩු කරන්න ඕන. 5න් 2 අඩු කරාම 3යි ලොකු ලකුණු වෙන්නේ ධන. එහෙනම් ධන 3. දැන් මේ කණ්ඩායමේ ඔහොම x වෙනස් වෙන්නේ නැහැ. y වෙනස් වෙනවා y එනවා කීයද? y එනවා මෙතන 3 දක්වා එනවා. මෙයා ඍණ 3යි. හරිද? ඍණ 3ට 5ක් එකතු වෙන්න ඕනේ. ඍණ 3ට 5ක් එකතු කරාම කීයදනේ? ධන 2යි. අර කලින් තීරීම තමයි අඩු කරලා වැඩි කියලා. ඒත් මෙයා ධන 2ට එනවා මෙයා.
හරි ඊට පස්සේ මෙතන මෙයා ඍණ දෙකේ ඉන්න කෙනා ආයෙත් එන්නේ 3 ගාවට එනවා මෙයා මෙයා එකේ ඉන්න කෙනා ආපහු යනවා කීයද 6 ගාවට මෙයා යනවා උඩට 11 තියෙන මේ හරියට සූත්‍රය. ඒතර නව ප්‍රස්ථාරය ලැබෙන්නේ මෙන්න මෙහෙම. අර හැඩේම තමයි මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් අපිට හම්බෙන්නේ. හරිද? දැන් මේක අපුවා ප්‍රස්ථාරය අඳින්න ඕනේ මම පැහැදිලි කරන්න විතර යන්නේ. හරිද? මේ ප්‍රස්ථාරය අපි අවම ලක්ෂ්‍ය අහනවා. අවම ලක්ෂ්‍ය වෙන්නේ පුතා බලන්න දැන් මෙතන මේකේ මේ x y වෙනස් වුන්නේ නැහනේ. හරිද? ඒතර අවම ලක්ෂ්‍ය වෙන්නේ කීයද? x එක ඍණ 1යි. මෙතන අවම ලක්ෂ්‍ය වෙන්නේ. ඒතර y කණ්ඩායමක වෙන්නේ 2යි. පල්ලිව මේකේ අපි කියන මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා කියන අපිට මොන ආකාරයෙන්ද y සමානයි x ධන p වල වර්ගය ධන q ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා කියනවා. x ධන p වල වර්ගය කියන්නේ x ධන p කියන්නේ මම කියවම මෙතන අර කලින් මම කිව්වා මේ සම්බිදක්ෂය වල ඍණ 1යි. එහෙනම් මෙතන එන්න ඕන මොකද්ද? ඒකේ විරුද්ධ ලකුණ ධන 1. ධන 1 වර්ගය. හරිද? q කියලා කියන්නේ මේකේ අවමගය වල 2යි එන ධන 2 එනවා. නව ශ්‍රිතේ ප්‍රස්ථාරය ඉන්නේ y සමානයි මොකද එන්නේ? මොකද y සමානයි x ධන 1 වර්ගය ධන 2. එතකොට මෙතන ලකුණු හම්බ වෙනවා මේ උඩ එක ලකුණු 1යි මෙයාට ලකුණු 2 ගන්න. එතන ලකුණු 3ක් හම්බ වෙනවා. බලන්න ගන්න 21 ගන්න. 21 තියෙන බලන්න y සමාන x වර්ගය ඍණ 2යි x ඍණ 2. ශ්‍රිතේ වෙන්නේ y සමානයි x වර්ගය ඍණ 2x ඍණ 2 වර්ග ශ්‍රිතේ x ගේ කිහිපයන් ලෝක y ගේ දැක්කන අසම්පූර්ණ ඔබ පහ දියද කියලා කියන හරි මේකේ ඒකේ ඒ කොටසේ රෝමිලක්ක එක ප්‍රශ්න රෝමිලක්ක එක ප්‍රශ්න කරනවා x සමාන 3 වලට y වල ගහනවා x සමාන 3 වලට වගේ යන්නේ එහෙනම් මම x සමාන 3 දාන ශ්‍රිතේ වෙන්නේ y සමානයි x වර්ගය ඍණ 2x ඍණ 2 කියන කෙනා. x වර්ගය කියන්නේ 3යි. 3 වර්ගය ඍණ දේවතාවක් 3 ඍණ 2. 3 වර්ගයේ 9යි. මෙයා යනවා 6යි කියලා මෙයා ඍණ 2යි. මේ සුළු කරාම තමයි මෙතන එනවා මට අපිට මෙයා ධන සංඛ්‍යා මේ දෙන සදාතිය පද ඍණ 6යි ඍණ 2යි. එඳ එකතු කරලා එම ලකුණු දාන්න ඕනේ 6යි 2යි ඇවිල්ලා 8යි. ඍණ කියන එකතු කරලා එම ලකුණු. හරිද? දැන් උත්තර වෙන එකයි. මෙතන උත්තරේ කීයක් වෙනවද? එකක් වෙයි. හරි. සම්මත අක්ෂ පද්ධතිය හා සුදුසු පරිමාණයක් බෙදා ගැනීම ඉහත වගුවට අදාළ ඉහත වගුවට අනුව දී ඇති වර්ග ශ්‍රේණියේ ප්‍රස්ථාරයේ සපයාදී ප්‍රස්ථාර කරලා දැන් මුලින් කියනවා. ටික ලොකු ප්‍රස්ථාරයක් තියෙන බලන්න ඍණ 3 දී වෙලා 13යි. දැන් මගේ පරිමාණය කොට අවුලක් තියෙනවා. හරි ඍණ 3 දී මෙතන 13ක්. ඍණ 3 දී 13. හරි. ඊට පස්සේ කියනවා ඍණ 2 දී 6යි. මෙයා 13යි ඍණ 2 දී විල 6යි. ඊට පස්සේ ඍණ 1 දී 1යි. ඊට පස්සේ බිංදුවේ දී ඍණ 2යි. හරි. 1 දී ඍණ 3යි. හරි. 2 දී ඍණ 2යි. හරි. 3 දී 1යි. හරි. 4 දී 6යි. අපිට කලින් වක්‍ර වගේ දැන් මේකේ මේ දියදින පාන්තරය තුළ මේක සම්මිතික නැහැ. කියන්නේ මේ ප්‍රස්ථාරය මේ ශ්‍රිතේ සම්මිතික නැහැ කියන්නේ නෙවෙයි ඒකින් කියවෙන්නේ. අපි ගන්න ප්‍රාන්තරය සම්මිතික වෙන්නේ නැති වෙනවා. ඒකට මේ වගුව අගේ වගුව අරන් තියෙනවා. හරි. අපි දැන් ෆෝමියුලා දෙකක්. එතකොට අපිට මෙතන මෙයාට ලකුණු 1යි. ඒ ලකුණු හැමෝම මේක ලකුණු 1යි. ප්‍රස්ථාරය ලකුණු 3ක් හම්බ. ඊට මේ බලනවා B කොටසේ ෆෝමියුලා එකක මේ කියනවා ශ්‍රිතේ ධනව වැඩි වෙන x අග්‍රපාන්තරය වන්න කියලා කියනවා. මේකේ B කොටස. B කොටසේ ෆෝමියුලා එකක් ශ්‍රිතේ ධනව වැඩි වෙන. ශ්‍රිතේ ධනව වැඩි වෙන අග්‍රපාන්තර. අපි මම කලින් කිව්වා ප්‍රස්ථාරයක අපි ප්‍රධාන කොට 4ක් වම් ගන්න පුළුවන්. ඒ තමයි ධනව අඩු වෙන. මෙතන ධනව අඩු වෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට ගත්තොත් එහෙනම් මෙතන ඍණව අඩු වෙනවා. මේ ටික මෙතන ඉඳන් මෙතන ගත්තොත් එහෙනම් ධනව වැඩි වෙනවා. ඍණව වැඩි වෙනවා.
එතන මෙතන ගත්තොත් එහෙනම් ධනව වැඩි වෙනවා. දැන් බලන්න අපි මෙතන අපි කියන්නේ ධනව වැඩි වෙන x යගේ ප්‍රාන්තරය මොකක්ද කියලා අපෙන් අහන්නේ. හරි? ධනව වැඩි වෙන. හරිද? දැන් බලමු පුතා මෙතන මේ ශ්‍රිතේ ධනව වැඩි. දැන් බලන්න මෙතනින් මෙන්න මෙතනින් පස්සේ මොකද වෙන්නේ මේක ධනව වැඩි වෙන්න පටන් ගන්නවා. හරිද? මේක මේ අගේ ප්‍රාන්තරය තුල කියලා නැහැ මේකේ. මේකේ මේ x අගේ ගේප කියලා මේක පිට ප්‍රාන්තරයක් කියලා නැහැ. හරිද? මෙන්න මෙතනින් පස්සේ මෙන්න මේ අගේන් පස්සේ මෙන්න මෙතනින් පස්සේ මොකද වෙන්නේ මේ ශ්‍රිතේ ධනව වැඩි වෙන තමයි පටන් ගන්න. හරිද? මෙතන අගේ හරිම අගේ වෙන 2.7 කියන එක. එතකොට මේ x කියන කෙනා 2.4 වැඩි නම් x කියන කෙනා 2.4 වඩා වැඩි නම් මොකද වෙන්නේ? මේ 2.4 වඩා වැඩි අගයන් වලදී මොකද වෙන්නේ? මේක ධනව වැඩි වෙනවා. x කියන කෙනා 2.4 වඩා වැඩි නම් මොකද වෙන්නේ? මේක ධනව වැඩි වෙන්න පටන් ගන්නවා. මේක අගේ ප්‍රාන්තරයක් දීලා මෙන්න මේ ප්‍රාන්තරය තුල තමයි පස්තරන ඉන්නේ කියලා. එහෙනම් මම මේක කියන්නේ මේක අනන්තවත් යන්න පුළුවන්. මෙතන මේ x කියන අනන්තය යන්න පුළුවන් කියන්නේ විශාල අගයක් ගන්න පුළුවන් මෙතන මෙහාට. මෙතනින් එහා හැමතැනකදී මොකද වෙන්නේ මේක x 2.4 වඩා වැඩි එකෙන් වලදී මේක ධන වැඩි වෙනවා වෙන්නේ. හරි. ඊට පස්සේ අපි රෝම ඉලක්කම් දෙකේ කියනවා ප්‍රස්ථාරයේ අවමලක්ෂ්‍ය කණ්ඩාංකය ඒ ඇසුරෙන් x ඍණ a වල වර්ගය ධන b ආකාර ලියන මේ a හා b නියත වෙනවා කියලා කියනවා. හරි. රෝම ඉලක්කම් නේද සුපුරුදු ප්‍රශ්නේ මේක දැන්. හරිද? හරි මේක අපි අවමලක්ෂ්‍ය කණ්ඩාංකය යන කියලා කියනවා. අවමලක්ෂ්‍ය කණ්ඩාංක වල මේකේ අවමලක්ෂ්‍ය තියෙන මෙන්න මෙතන අවමලක්ෂ්‍ය වෙන්නේ එකේදී ඍණ 3යි. හරිද? අවමලක්ෂ්‍ය වෙන්නේ මොකද? එකේදී ඍණ 3යි. හරිද? අවමලක්ෂ්‍ය ඊට පස්සේ කියන මේක වර්ග ශ්‍රිතය ලියන්න කියලා කියනවා. y සමානයි x වල මතක ඇති මේක අවමයක් හින්දා මේක x වගේ සමග ධන වෙන්න ඕනේ. මෙතන ධන වෙලා තියෙන්නේ. මෙතන පුතා මේ සම්මිතිකයෙන් x සමාන 1 වටානේ. මෙතන x වගේ වෙන 1. එක නම් මෙතන දාන්නේ ඍණ 1යි කිය. නේ එකේ වර්ගය. මෙතන අවම අගය වෙන්නේ කීයද? ඍණ 3යි. ඍණ 3යි කිය. ඒ කොටසත් අපි ඉවර කරනවා. ඊට පස්සේ කියන මේ උදා ප්‍රස්ථාරය සහ y සමාන බිඳුව රේඛාව ඡේදන ලක්ෂයක x ඛණ්ඩාංකයේ සැලකීමේ වර්ගමූල 3 සඳහා අගයක් ලබා ගන්න ඒ පළමු ස්ථාන වන එකට කියනවා. හරිද? හරි. දැන් වර්ගමූල 3 සඳහා අගයක් කරනවා. දැන් c එක. ඒ කියන්නේ මේක දැන් ලකුණු හැමෝටම පොඩ්ඩක් බලමු. මේක ලකුණු හැමෝටම තමයි ඔයාලට හම්බ වෙනවා මෙතන මේ ඛණ්ඩාංකයේ ලියන ලකුණු 2යි. හරිද? මෙතන ලකුණු 1යි. මෙයාට ලකුණු 1යි. මෙයාට ලකුණු 2යි. එතකොට මෙතන ලකුණු ආය හම්බ වෙනවා 4ක් හම්බ. හරි. දැන් c කොටස මේක c කොටස කියනවා ප්‍රස්ථාරය සහ y සමාන බිඳුව රේඛාව සලකන්න. හරිද? ප්‍රස්ථාරය y සමාන බිඳුව සලකන්න. හරිද? ප්‍රස්ථාරය සලකලා මේ මොකක්ද අපිට චේන ලක්ෂ්‍ය x ඛණ්ඩාංකයේ සැලකීමේ මේ වර්ගමූල 3 සඳහා අගයක් ලබා ගන්න කියලා කියනවා. හරිද? දැන් බලමු දැන් මෙන්න මේකේ මෙන්න අපිට මෙන්න මේ ශ්‍රිතය සහ මෙන්න මෙයා කියන දෙන්නම එකම තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ y සමාන x වර්ග ඍණ 2යි x ඍණ 2 කියලා කියන්නේ y සමාන x ඍණ 1 වර්ගය ඍණ 3යි කියලා කියන්නේ දෙන්නම එකම තමයි. හරිද? ඒතරම දැන් මේ තියෙන්නේ මේ y සමානයි මේ පස්තරන්නේ y සමානයි මොකද්ද? x ඍණ 1 වර්ගය ඍණ 3 කියන එක තමයි අඳුර. හරිද? මේ දෙන්නම එක මේ වර්ගමූලය කළා මේව ගන්න පුළුවන් මට උන. හරිද? හරි. මේක y සමාන බිඳුවේදී මම ගන්නවා y සමාන බිඳුව ගත්තම y සමාන බිඳුව කියන්නේ x අක්ෂය. x අක්ෂය මම මෙතන කණ්ඩායම් කියනවා. මෙතන x වෙනකොට බිඳුවේදී x කියලා කියක් වෙනවද? 2.7. දැන් මට වර්ගමූල 3 හදාගන්න බෑ. වර්ගමූල 3 කියන ප්‍රස්ථාරය සෙන් හොයන්න ඕනේ. දැන් මේක අතට මෙතන මේ වර්ගමූල 3 හොයන්න ඕනේ. දැන් මේකෙන් මට හදාගන්න පුළුවන් ඩක්කා වර්ගමූල 3. හරිද? 2.7. හරි. 2.7 මේ එක අගයක් සැලකීමෙන් කියන්නේ. ඒ කියන්නේ මම එකක් සලකන්නේ. හරිද? හරි මම මේක සලකනවා. මේක මම ආදේශ කරනවා මේ අගය ටික ආදේශ කරනවා. හරිද? බිඳුව සමානයි 2.7 කියන කෙනා අඩු කිරීම එකේ වර්ගය ඍණ 3යි කිය. හරිද? දැන් ළමයි මොකද කරන්නේ?
මෙයා මෙහෙට ගන්න. එතකොට මොකක්ද වෙන්නේ? 3 කියන එක නා සමාන වෙනවා 2.7 එකක් කරනවා කියන්නේ 1. 1.7. 1.7 වර්ගයේ තියෙන. හරිද? අපි වර්ගමූල දැම්මොත් එහම මොකද වෙන්නේ? වර්ගමූල 3 කියන එක නා සමාන වෙනවා කියුවේ. 1.7. හරි. ඔන්න අපි ඒක ගියත් ඒක එකක් පාවිච්චි කරනවා. හරි. අපි අනිත් කෙනා පාවිච්චි කළා නම් එහෙම ඍණාගය ගන්න පුළුවන්. මේ වර්ගමූල 3 ඍණාගය ගන්න පුළුවන්. අනිත් කණ්ඩායමේ පාවිච්චි කරලා ඍණාගය ගන්න පුළුවන්. අනිත් අගේ පාවිච්චි කරනවා. හරි. එතන ඔයාලට මේකට ලකුණු හම්බ වෙනවා දෙකක් හම්බ වෙනවා. දැන් 22 23 උද්‍යාවක බලන්න මේ ඍණ දෙකේ ඉඳන් ධන 4 දක්වා ඍණ දෙකේ ඉඳන් x ධන 4 දක්වා පාන්තරය තුල y සමානයි 4 ධන 2x ඍණ x වර්ගය. මෙහෙම අසම්පූර්ණ වර්ගයක් තියෙනවා x සමාන 2 කරනකොට y ලා ගෙවන්න කියලා කියනවා. x සමාන 2 වෙනවා. හරිද? මේකේ රෝම ඉලක්ක ඒකේ රෝම ඉලක්කම් 1. x සමානයි 2 වෙන විදිහ. අපි දාමු දැන් ශ්‍රිතය වෙන්නේ මොකද? y සමානයි 4 ධන 2x නගන ශ්‍රිතය දිහා බලනකොටම කියන්න පුළුවන් මේක උපරිමයක් තියෙන කියලා. ඇයි ඒ? x වර්ගයේ සංගුණක ඍණ 4 ධන 2 වැඩි කිරීම 2 ඍණ 2 වර්ගය. ඍණ 2 වර්ගය නේ ඍණ තියෙන නිසායෙන් ධන 2 වර්ගය තියෙන්නේ. දැන් සමහර අය මේක ඍණ 2 මේකත් උදලා මෙහෙම දානවා. ඒක සම්පූර්ණ වෙද්දී මේ ඍණ තියෙන පිටින්. හරි? මේ 4 මේ ධන 2 වරක් ධන 2යි මේ ඇවිල්ලා ඍණ 4යි. ධන මෙතන ධන 2 වර්ගේ ධන 4යි. එතන එන්නේ. හරි? මේක වෙනවා මම උත්තර උතය යනවා 4යි කිය. හරි? එතන මෙතන උත්තරේ නම මට කීයද? 4යි කිය. දැන් අපි කියන සුපුරුදු පරිදි සම්පතක්ෂ පද්ධතිය හා සුදුසු පරිමාණයක් භාවිත යොදාගන්න නිහත දියේදී වර්ග ශ්‍රිතයේ පස්තාරය ඉහත වකුගඩු අණුව පස්තාර කඩදාසි ගන්න කියලා කියනවා. හරි. අපිට අග ගනිමු. ඍණ 2 දෙවිලා පුතා ඍණ 4යි. ඍණ 1 දෙවිලා ධන 1යි. එන්න මෙතන. බිඳුවේ දෙවිලා 4යි. හරි. 1 දී 5යි. 2 දී 4යි. 3 දී 1යි. 4 දී ඍණ 4යි. හරි. වස්තාරයෙන් පුතා. අතන අපිට ලකුණු හම්බෙන්නේ බලමු ලකුණු හම්බෙන්නේ මේකටත් අර කලින් වගේම තමයි. මේකට ලකුණු එකක් හම්බ වෙනවා. මෙයාගේ හොයාගන්න ලකුණු 1යි. වස්තාරේ පියන්න ලකුණු හම්බ වෙනවා. අතන ලකුණු 3ක් හම්බ වෙනවා. ලකුණු 3ක්. ඊට පස්සේ කියනවා B කොටස. B කොටසේ පස්තාරේ භාවිතයෙන් මේ එකේ ඉඳන් 4 එකේ ඉඳන් y කියන කෙනා එකට වඩා විශාලයි 4කට වඩා වැඩි. අගේ ප්‍රාන්ත තුල x වල ශ්‍රිතය අඩු වෙනවා. බලමු y එකේ ඉඳන්. බලමු y එක කියන්නේ මෙන්න මෙතන. මෙතන y සමාන 1. එකේ ඉඳන් කීයද? 4. 4 තියෙන මෙතන. දැන් මේ කොටස ගැන විතරක් මෙන්න මේ කෑල්ල ගැන විතරක් හිතුවොත් එහෙම මේ කෑල්ල ශ්‍රිතය බලනවා මම කලින් වගේ මෙහෙම ඇවිල්ලා උපරිමා කරලා මෙහෙම අඩු වෙලා යනවා. හරිද? එතන මේ ටිකේ තියෙන ශ්‍රිතය වැඩි වෙනවා. මේ ටිකේ වෙන ශ්‍රිතය අඩු වෙනවා. මේ ටිකේ ශ්‍රිතය වැඩි වෙනවා. මේ ටිකේ ශ්‍රිතය අඩු වෙනවා. හරිද? මේක කියන්නේ ශ්‍රිතය අඩු වෙන. ශ්‍රිතය අඩු වෙන්නේ මේ ටිකේ. ශ්‍රිතය අඩු වෙන්නේ මේ ටිකේ. මේක අඩු. හරිද? අඩු වෙන්න පටන් ගන්න. දැන් මේ ටික අඩු වෙන්නේ. අඩු වෙන x යගේ ප්‍රාන්තරය යහන්න. එතන මේ ටික මෙන්න මේ ටික ගැන විස්තර කරන්නේ. හරිද? එතන මේකේ අපිට කියන්නේ නැහැ y කියන කෙනා 4 වෙන්නේ නැහැ. එහෙනම් x 2 වෙන්නත් බෑ. y 4 වෙන්නේ නැත්නම් x 2 වෙන්නත් බෑ. එහෙනම් x කියන කෙනා 2කට වඩා වැඩි වෙන්න ඕන. සමාන වෙන්න බෑ. දැන් මේ ප්‍රාන්තෙන් එක දක්වා. එක වෙනකොට මොකද වෙන්නේ? එහෙනම් මේ y ට 1 වෙන්න බෑ. එහෙනම් x 3 වෙන්නත් බෑ. x 3 වුණොත් y 1යි. එහෙනම් මෙයාට 3 වෙන්නත් බෑ. 3 වඩා කුඩා වෙන්න ඕන. හරි? අගේ ප්‍රාන්ත වෙන්නේ මෙන්න මේක. ඒතර වායයක ලියන ලකුණු වලට හම්බ වෙනවා. දෙකක් හම්බ වෙනවා ඒකෙන්. හරිද?
ඊළඟ රෝම ඉලක්කම් 2 මෙතන මම ප්‍රශ්නාංගය දාන්න වැරදි B එකේ රෝම ඉලක්කම් 1 හරි මේක එන්නේ කොහොමද මෙයා මෙහෙම වෙන්න ඕනේ උඩා වෙන්න ඕනේ කාට වඩාද 3ට වැඩි හරි ඒක දාන්න 3ට ඒක ලකුණු දෙකක් හම්බ වෙනවා අපිට හරි බලමු ඊළඟ ප්‍රශ්නේ ඉනවා මේ මෙන්න මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා කියනවා මෙන්න මේ ශ්‍රිතේ හරි දැන් බලමු අපි ඒගොල්ලෝ වෙනසක් තියෙනවා බලමු රෝම ඉලක්කම් 2 මේ ශ්‍රිතය ප්‍රකාශ කරන්න කියලා කියනවා මෙන්න මේ ආකාරයට y සමානයි b ඍණ a ඍණ x වල වර්ගය ආකාර ප්‍රකාශ කරන මේ a හා b කියලා කියන්නේ නියත කියලා කියනවා හරිද දැන් මේ ආකාර ප්‍රකාශ කරන්න කියලා කියනවා හරි දැන් අපි මේක දන්නා අපි උපරිමයක් තියෙන කියලා දන්නා මෙන්න මේ ප්‍රස්තාරේ මෙහෙම උපරිමයක් තියෙන කියලා අපි දන්නවා මේ ප්‍රස්තාරේ අපි දැන් බලමු දැන් මේ විතර මේ ලක්ෂ්‍ය खंडाංක ගත්තොත් මේ ලක්ෂ්‍ය खंडाංක වෙන්නේ පුතා මේ මෙන්න මේ ලක්ෂ්‍ය खंडाංක වෙන්නේ 1.5 මම ගන්න 1.5 වෙන්නේ කිය. හරිද? මෙතන b වල එනාගේ කොහොමත් මෙතන b වල එන උපරිම අපිට පුරුදු ආකාරය මෙහෙමනේ. අපිට පුරුදු ආකාරය තමයි x දාන a x දාන a වල දාන b. දැන් මෙතන ඍණ වෙනවා ඇයි මේ උපරිමයක් ඉඳන් මේක ඍණ වෙනවා ඉස්සරහ ඍණ වෙනවා. හරිද? එතන මේක එනවා ඍණ x දැන් මෙතන මේ සම්මිතාක්ෂයේ ඉඳ 1 හින්දා මෙතන ඉන්නේ කීයද? ඍණ 1යි. ඍණ 1 වර්ගය ධන 5. හරිද? දැන් මෙහෙම තියෙන්නේ. ඔකොදී මෙතන කරලා තියෙන්නේ පුතා මෙහෙම වැඩ. හරිද? මෙතන කරලා තියෙන්නේ 5 ඉස්සරහට ගන්න තියෙන්නේ. 5 මේක කරලා මෙහෙම ලියලා තියෙනවා. හරිද? තව වෙනසක් කරලා තියෙනවා මේකේ. හරිද? දැන් වා බලන්න මෙහෙම දැක්පන් මේකේ. දැන් ළමයිලා කටපාඩම් කරන් ගිහලා අර මෙතන ගන්නවා මෙතන ඉන්න කියලා ඒ හින්දා මම හිතන්නේ මේක වෙනස් කරන්න නැත්නම් එකම විදිහට දැන් අර පාඩම් කරන් ගිහලා මෙහෙම දාන හින්දා මේක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. හරිද? දැන් වල සමීකරණ ගැන පොඩි අවබෝධයක් තියෙනවා මේක කරන්න. හරිද? දැන් මෙහෙමනේ ඉන්නේ. හැබැයි මේක තියෙන්නේ එහෙම නෙවෙයි. හරිද? මොකක්ද දැන් මෙතන වෙනස කරලා තියෙන්නේ? කරලා තියෙන වෙනස තමයි මේ තියෙන a ඍණ x කියලා මේක තියෙනවා. හරිද? මේ a ඍණ x. හරිද? දැන් මෙතන බලන්න මෙතනින් මට පුළුවන් මෙන්න මේ දෙන ඍණ ලකුණ පිට ගන්න පුළුවන්. බලන්න ඒක තේරෙයිද කියලා නේ. ඍණක් පිට ගත්තොත් එහෙම මේ දෙන්නගේ මේක එන්නේ කොහොමද x. එතන මෙයා ඍණ වෙනවා. මෙයා ඍණ වෙනවා. ඍණ x වෙනවා. මෙයා ධන 1 වෙනවා. හරි. මෙතන 5 මේ ඍණ බුත් බාධාවක් වෙන්නේ නැහැ. මේ ඍණේ වර්ගය කියන්නේ ආය ධන තමයි. ඍණ 1 වර්ගය කියන්නේ ධනනේ. එහෙනම් මෙයා ආය ධන 1ක් වෙනවා. එහෙනම් යා අපි වසර ගන්න මේ ඍණ x ධන 1 කියන එක නම වෙනවා 1 ඍණ x. සුලුවත්. හරිද? එතන මෙතන මොකද්ද වෙන්නේ? a කියලා කියන්නේ එතන එකක් වෙනවා b කියලා කියන්නේ 5යි. අර එකම විදිහට නේද පොඩි වෙනසක් කරලා තිනවා මේ පාර. හරිද? මේ අවුරුද්දේ කියන්නේ 22 23 අවුරුද්දේ 22 අවුරුද්දේ කියන්නේ 23 තමයි විභාගය කියලා තියෙන්නේ. හරිද? 22 අවුරුදු පාත් කරන විභාගය. හරිද? එතකොට මෙතන පුතා මොකද කරලා තියෙන්නේ? මෙයා 5යි මේක 1 ඍණ x වල වර්ගය. 1 ඍණ x කියලා කියන්නේ මේක මේ දා කරලා තියෙන්නේ. දැන් මේ වර්ගයක් මත දෙන වර්ගයක් ඇතුළේ ලකුණු එහෙට මෙහෙට මාරු කළා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඍණක් අපි ඍණකින් ආය මේක මේ තත්ත්වෙ මේ දෙන්නම සමානයි. ඍණක් පිටට ගත්තම මේ දෙන්න ඍණක් පිටට ගත්තම ඒ ඍණ අනිවාර්යයෙන්ම ඍණ එකේ වර්ගයේ ධන මේ ඍණ එකේ වර්ගයේ ධන එකක් හින්දා ඔයාලට ලකුණු මේක මාරු කරලා ලියන්න පුළුවන්. අතිතරමට ඔයාලට කැමති දේ මාරු කරලා ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? හරි. එහෙනම් මේ ආකාරය ලියුව මොකක්ද වෙන්නේ උත්තරේ? මේක වෙන්නේ පිළිගුව මෙන්න මේ ආකාරය අපි ලියවන්න. හරි. ඊළඟට කියන රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 කියන පුතා 4 ධන 2x x වර්ග මෙන්න මේ සමාන බිඳු වර්ග සමීකරණයේ ධන මූලයේ අගය ආසන්න පළමුව ස්ථානයේ සොයා එහි ඒ ඇසුරෙන් මූල පසඳ අගයක් ලබා ගන්න කියලා කියනවා. දැන් මට කියනවා මේකේ රෝම ඉලක්කම් 3 කියනවා මෙන්න මේ සමීකරණයේ ධන මූලය. හරිද? 4 ධන 2x ඉන්න x වර්ගය සමානයි බිඳුව. මෙන්න මේ සමීකරණයේ ධන මූලය. එතකොට මේ සමීකරණය y සමාන බිඳුව අවස්ථාවේදී කියන්නේ y සමාන බිඳුව අවස්ථාවේදී ප්‍රස්ථාරයේ තැන් දෙකකදී කපනවා. මෙතන නිසා මෙතනදී මෙන්න මෙතන නිසා මෙන්න මෙතන තැන් දෙකකදී කපනවා. ඒ කපන තැන් දෙකේ ධන මූලය මේ කපන තැන් වලදී x අගයනේ ගන්න. මෙතන x අගය මෙතන x අගය. මෙතන x අගය වෙන්නේ පුතා කීයද? 3.0 අපි හරිම උත්තරේ ගමු 3.2.
එහෙනම් දැක්කලා මගේ ඒක තමයි තියෙන්නේ. හරිද? එහෙනම් මේකේ මොකද වෙන්නේ? y සමාන බිඳුවේදී එහෙනම් මේකේ මෙන්න මේ අංක එකෙහි අංක ගැන අංක එකෙහි ධන මූලය. ඒ ධන මූලය වෙන්නේ කීයද? 3.2. අංක එකේ ධන මූලය වෙන්නේ 3.2 කියන එක තමයි ධන මූලය වෙන්නේ. එතන මේ දැන් එතකොට මේ සමීකරණ මේ අංක එක සමීකරණ නිසා මේ උඩ තියෙන කෙනා ගැන දෙන්නම එකයි. මම මෙයා වර්ග පූර්ණ කරොත් මම මෙයාව දා ගන්න පුළුවන්. හරිද? මම ඔප්පු කරන්න යන්නේ නැහැ වෙලාව මේ දෙන්න එකයි. හරිද? දැන් අපි මේ ප්‍රස්තාරේ බලාගෙන මේකත් අපි ලිව්වේ. එතකොට මේ දෙන්න සමානයි. හරිද? මෙතන මේකේ ධන මූලය වෙන්නේ මේක. ඒ කියන්නේ මේක y බිඳුවක් වෙනකොට x වලගේ දන්නවා. හරිද? ඊට මූල පහය ගෙවන්න කියලා මේක පාවිච්චි කරලා. මේ ගණන් වල ළමයි කරන්නේ මේක. දැන් මේක අපි දැන් x y ට අගයක් දන්නවනේ. x y ට අගයක් දන්න හින්දා ඒ අගයන් පාවිච්චි කරලා වෙන අගයක් අපි හොයගෙන. දැන් මෙතන x y අගය දාලා මේ මූල පහ මෙතන පහේ අගය හොයාගන්න පුළුවන්. අන්න ඒක තමයි මේ ටයිප් එක ගණන් වල කරන්නේ. හරිද? මම පොඩ උඩ යන්න බුදා මම මෙතෙන් දෙන්නම් මම. හරිද? නැත්නම් ඉදම අදිනවා. y සමානයි 5 ඍණ 1 ඍණ x වල වර්ගය කියලා. මෙතන එනවා ධන මූලය මෙතන ධන මූලය වෙන පුතා කීයද y සමාන බිඳුවේදී මෙයා 5යි මෙතන එනවා 1 ඍණ 3.2 ඒවා හරි බිඳුව සමානයි 1 ඍණ 3.2 කියලා කියන මෙයා සුළු කරාම වෙනවම ඍණ මෙතන සුළු කරාම 2.2 කියන්නේ 2.2 වර්ගය ඍණ හරි මම කරන්නේ මෙයා මෙහෙට ගන්න. එතකොට මොකක්ද වෙන්නේ? 2.2යි මේ ඍණෙන් තමයි මෙයා මෙහෙට ඉන්නේ. ඒ වර්ගය. සමානයි 5. හරි. එතකොට මට එනවා පුතා මෙහෙම දෙයක් බලන්න මේකේ. දැන් එහෙම දෙයක් තියෙනවා. දැන් හරි. සුළු කරාම මෙයාට දැන් මෙහෙම සම්බන්ධයක් තමයි වෙලා තියෙන්නේ. හරිද? ඒකයි සමදේයක මේ සම්බන්ධය කැලේ. හරිද? දැන් මෙතන මට මම මෙහෙම පොඩි එකක් කරනවා. මම මේක කරලා මම දැන් දෙපැත්තටම මේකේ දැන් ඍණ දැන් මේක අර කලින් කරපු එකම මේ ඍණ නැති කරන්න පුළුවන් මේ ඍණ මෙතන ඍණ එක අපිට යන අංගල ඒකේ වර්ගය ගත්තොත් එහෙනම් මේක මට ලියන්න පුළුවන් 2.2 වර්ගය කියලා ලියන්න පුළුවන්. ප්‍රශ්න නැහැ. හරි. දාන 5. දැන් දෙපැත්තටම වර්ගමූල ගන්න. ඔයාලා මතකද දෙපැත්තම මේ දෙපැත්තම වර්ගමූලය දානකොට උත්තර දෙකක් එනවා. එකක් තමයි ධන හෝ ඍණ අවස්ථාව වෙනවා. මම මේක ධන අවස්ථාව විතරයි සලකන්නේ. මම මෙතන ධන හෝ ඍණ කියලා දානවා. එතන මූල පහ කියලා කියන්නේ 2.2යි. මම ධන අවස්ථාව තමයි සලකන්නේ. හරිද? ඍණ අවස්ථාව මේක සලකලා නැහැ. ඍණ අවස්ථාව සලකලා ධන අවස්ථාව විතරයි සලකන්නේ. හරිද? මේ මම කරේ මොකද්ද මෙතන 0.2 ආශි කරා. මේ ආශි කරා මේ 2.2 දක්වා. එතන මෙයාගේ මම ගන්න ගියාම මෙයාගේ මොකද්ද මොකක්ද මම තිබ්බේදම ඇසුරු කරේ දැන් මෙයා මෙහෙට ගියාම මෙයා මෙහෙට ගත්තා. ඒතකොට ඍණ 2.2 වර්ගය කියලා කියන්නේ 5යි ඍණ 2.2 වර්ගය කියන එක නම් අපට ඕන ලියන්න පුළුවන් ධන 2.2 කියලා. ඍණ 2.2 වර්ගය කියලා කියන්නේ ධන 2.2 වර්ගය කියන්නේ 1. හරිද? තමයි ඒක ධන 2.2 වර්ගය කිය. හරිද? ධන 2.2 වර්ගය ගත්තම ඒක දෙපැත්තම වර්ගමූල කරලා දෙපැත්තම වර්ගමූල ගත්ත ධන හොල්ට දාන්න ඕනේ. මම උත්තරේ සලකන්නේ ධන උත්තරේ විතරයි සලකන්නේ මේ අවස්ථාවේ. ඒ මම ධන මූලය තමයි සලකවුවේ. ඒ හින්දා මම ධන උත්තරේ තමයි සලකන්නේ. හරිද? ඔයාලා උත්තරේ සලකන්න එපා මේ වෙලාවේ. මේ වෙලාවේ අපි ධන උත්තරේ විතරයි සලකන්නේ. හරිද? දැන් මූල පහය කියනවා කියලා ධන 2.2යි කිය. 2023-24 ගාන බලන්න මේ ගානේ අපිට ප්‍රස්තාව දීලා තමයි ප්‍රශ්න අහන්නේ. හරිද? y සමාන fx ආකාරයේ වර්ග ශුද්ධියේ ප්‍රස්තාවයක් රූපය දැක්කේ කියනවා. ඒ ලක්ෂ්‍ය කණ්ඩායම. ඒ ලක්ෂ්‍ය මම මාක් කරනවා. මේ ලක්ෂ්‍ය දෙන්න වෙන මෙතන. මම මාක් කරන්නේ. ඒ ලක්ෂ්‍ය කණ්ඩායම්කයේද ප්‍රස්තාරයේ y අක්ෂය ඡේදනය වන ප්‍රස්තාරයේ y අක්ෂය ඡේදනය වන ලක්ෂ්‍ය කණ්ඩායම්කද පිළිවෙලින් ලියන්න කියලා කියනවා. හරිද? ඒ ලක්ෂ්‍ය කණ්ඩායම්ක ලියන්න කියලා කියනවා. මේ ඒ ලක්ෂ්‍ය කණ්ඩායම්ක ලියනවා ළමයි රෝගලක් අයක ඒ ලක්ෂ්‍ය කණ්ඩායම්ක ලියුවොත් මේ ලක්ෂ්‍ය කණ්ඩායම්ක වෙන්නේ මොනවද? මෙතන ඒ ලක්ෂ්‍ය මෙතන වෙන්නේ ඍණ එකේදී ඍණ 5යි. ඍණ එකේදී ඍණ 5. ඒ ලක්ෂ්‍ය කණ්ඩායම. ඊට පස්සේ මට ඊළාට කියනවා ප්‍රස්තාරයේ y අක්ෂය ඡේදන ලක්ෂ්‍ය. ප්‍රස්තාරයේ y අක්ෂය කපන්නේ කොතනද? y අක්ෂය බලන්න ඡේදනය නෙමෙයි. ප්‍රස්තාරයේ y අක්ෂය කපන්නේ මෙන්න මෙතනින්. හරිද?
එන්න මෙතන පස්තාරේ y අක්ෂය මෙයානේ පස්තාරේ කපන්න මෙතන ඒ ලක්ෂ්‍ය ගන්නවා කියනවා මම යන ලියනවා y අක්ෂය ඡේදනය කරන ලක්ෂ්‍ය ඒක වෙන්නේ මොකද්ද බිඳුවක මාරිනාට ඒ අරන ඒ කියනවා මේ රෝමිලකන් දෙක කියනවා පස්තාරයේ y සමාන fx යුතේ fx සමාන බිඳුවේ සමීකරණ මූලය යන කියලා කියනවා. දැන් මොකක් හරි මේ fx මම ඔයාලට කියලා දෙනවා තමයි y සමාන fx. මේ fx කියලා කියන්නේ අපි දැන් වෙනදා අපි වෙන y සමානයි x වර්ගයේ ධන 3x ධන 7. එතන අපි දැන් සාමාන්‍ය මාතය දැන් මේකේ x වලින් හැදිච්ච දෙයක් නෙමෙයි මේ මෙයාට දාන පොදුවේ දාන මේ සංකේතයක් තමයි fx කියලා කියන්නේ. ඒක වගේ බයනි දෙයක් නෙමෙයි මේ x වර්ගයේ දාන 3x දාන 4 කියනවාට මේ දාන මෙන්න මේ කෙනාට කියන මේ පොදුවේ ගෙන්නන තමයි මේක. අපි දැන් මෙයා දන්නේ නැහැ මොකක්ද කියලා මේක මොනවා එකක්ද කියලා අපි දන්නේ නැහැ. හරිද? නමුත් මේ දන්නවා මේ x කින් හැදිච්ච දැන් x කින් හැදිච්ච කෙනෙක් කියලා කියනවා මේ f දාලා වරහන් x කියලා දාන්නේ. දැන් a කින් හැදිච්ච කෙනා නම් මෙහෙම දාන්නේ a කියලා. fa b කින් හැදිච්ච කෙනා b. හරිද? දැන් y කින් හැදිච්ච කෙනා y. මේ සුතේ හැදලා තියෙන කියන්නේ ෆන්ක්ෂන් එක හැදලා තියෙන x පාවිච්චි කරලා. දාම fx කියලා දාන්න. හරිද? මේක අපිට කියනවා fx සමාන බිඳුව. හරිද? fx සමාන බිඳුව කියන සමීකරණයේ මූල මොනවද කියලා අහනවා අපි. හරිද? fx සමාන බිඳුවේදී මූල අහනවා. fx සමාන බිඳුවේදී මූල ගන්න පුළුවන් මේක අපිට පස්කාරය y සමාන බිඳුවේදී කපට දැන් ඔය ටික හොයාගත්තම මූල හොයා ගන්න පුළුවන්. හරිද? මූල වෙන්නේ මොනවද පුතා? කපට දැන් වෙන්නේ x සමාන ඍණ 2 මෙතනින් කපනවා මෙතනින් කපනවා දැන් තමයි x සමානයි ඍණ 2 අය මොකද්ද x සමානයි ධන 2 ධන 4 යන රෝගලකන් තුන ශ්‍රිතේ ඍණ x අගේ ප්‍රාන්තවල යන කියලා කියනවා ශ්‍රිතේ ඍණ වැඩි වෙනවා ඍණ වැඩි වෙනවා බලන්න ඍණ වැඩි වෙන පටන් ගන්න මෙන්න මෙතනදී දැන් මේ ප්‍රස්තාරය මේ මෙහෙම ඇවිල්ලා මෙහෙම අඩු වෙලා මෙහෙම යන්නේ ප්‍රස්තාරය මේ ටික දානම අඩු වෙනවා මේ ටික ඍණව අඩු වෙනවා මෙහෙම මේක මොකද වෙන්නේ ඍණ වෙලා මෙතනින් පස්සේ ඍණ වෙලා මේක වැඩි වෙන්න පටන් ගන්නවා එතන වැඩි වෙලා ඉවරනවා කියන්නේ ඍණ වැඩි වීම ඉවරනවා බිඳුවට ආවම ඍණ වැඩි වීම ඉවරනවා එතනින් පස්සේ මොකද වෙන්නේ ආයි ධනව වැඩි වෙන්න පටන් ගන්නවා ඍණ වැඩි වෙන්න පටන් ගන්න මෙන්න මෙතනින් පස්සේ මෙතන ගත්තොත් මෙතන x වල කණ්ඩාංකය වෙන්නේ මෙතන x වල කණ්ඩාංකය වෙන්නේ x සමානයි 1 හරිද එතන 4 දී මොකද වෙන්නේ y බිඳුවක් වෙනවා y බිඳුවක් වුණා කියලා කියන්නේ ඒක වැඩි වීම ඉවරුණා හරිද මෙන්න මේ ටික කියන්නේ මෙන්න මේ ටික තමයි පස්තරේ පැත්තෙම ඊට දාලා x කණ්ඩාංකය වෙන්නේ මේ ටික හරිද එහෙනම් මොකද වෙන්න ඕනේ x කියන කෙනා මොකද වෙන්න ඕනේ එකට වඩා වැඩි වෙන්න ඕනේ ඒ වගේ මොකද වෙන්න ඕනේ 4ට වැඩිය අඩු වෙන්න ඕනේ ඒක තමයි අපිට ධන වැඩි වෙන අගේ ප්‍රාන්තරේ ඍණ වැඩි වෙන අගේ ප්‍රාන්තරේ හරිද ඒක අපි ගොඩක් පාරක් ඒක බලමු හරි ඊට පස්සේ කියනවා රෝමිලකන් 4 කියනවා ප්‍රස්තාවයේ සම්මිතක්ෂ සමීකරණය සහ අවලක්ෂ්‍ය ගණනාංක සලකමින් fx ඉතින් මේ ආකාරයට ලියන්න කියලා කියනවා. හරි. දැන් easy නම් මේක අපි කරපු ළමයිට බලන්න මේක අවමයක්ින්ද මෙතන ධන වෙන්නේ. දැන් මේ බලන්න මෙතන සම්මිතක්ෂ වෙන x සමාන 1. x සමාන 1 සම්මිතක්ෂ වෙන හින්දා මෙතන දාන්නේ අපි කීයද ඍණ 1යි කිය. එන එකේ වගේ. හරිද? මේක අවමග වෙලා ධන 9 ඉඳන් අවමග එහෙම දානවා ඍණ 9යි කිය. හරි. ඒ වැඩි අපි හරි. ඔමලකම් කියනවා දියේදී පස්තාරයේ හැඩය නොවෙනස්ව පවත්වා ගනිමින් ඒ කණ්ඩාංක තලයේ මත ඒකක 4ක් සිරස් ඉහළ විස්ථාපනය කළොත් මේ තියෙන පස්තාරයේ මේ තියෙන විදිහම ඒකක 4ක් විස්ථාපනය කළොත් ලැබෙන පස්තාරයේ අවමලක්ෂ්‍ය කණ්ඩාංකය ඒ වර්ග ශ්‍රේණියද ලියා ගන්න කියලා කියනවා. හරි මම කලින් අර ඔක්කොම ප්‍රස්තාරයෙන්ද මම දැන් මේ වැඩේ කරන්න යන්නේ නැහැ. දැන් අපි ඒකක 4ක් නුස්සන්නේ. දැන් මෙතන කණ්ඩාංක බැලුවොත් එනවා මෙතන කණ්ඩාංකය වෙන්නේ 1,9. මේ පස්තාරේ ඉහළ එකක 4ක් කරා යනවා. හරිද? එතකොට මේ ලක්ෂ්‍ය කොහෙද වැඩි වෙන්නේ මේක දැන් මෙයා ඉන්නේ 1,9. ඍණ 9ට 4ක් කියවුනහම ළමයි ඍණ 5යි. නේ අඩු එකතු කර 9න් 4ක් අඩු නම් 5යි. එතන වැඩි වෙලා ලකුණු ඍණ. එතකොට ඍණ 5යි. එහෙනම් මෙයා මේ තියෙන දැන් මේ හැමෝම 4ක් උඩට යනවා. හරිද? එතන මෙයා 4ක් උඩට ගියාම දැන් මෙයා 4ක් අපි ඕනම්
ටක් ගාලා මාක් කරනවා මෙයා 4ක් උඩට ගියා මෙයා මෙතෙන්ට එනවා. මෙයා 4ක් උඩට ආවම මෙයා මෙතන දැන් ඉන්නේ මෙයා ඍණ 5නේ. මෙයා 4ක් ආවම මෙයා මෙතෙන්ට එනවා. මෙයා ඉන්නේ 8 ඉන්න කෙනා 4ක් උඩට ආවම ඍණ 4ක් වෙනවා. මෙයා ඉන්නේ දැන් 9 ඉන්න කෙනා උඩට ආවම මෙයා 5ක් වෙනවා. එතන මෙයා මෙතෙන්ට එනවා. මෙයා මොකද වෙන්නේ මෙතන ඉන්න කෙනා මෙයා එනවා මෙන්න මෙතෙන්ට. එයා එනවා මෙයා ගාව. මේ කෙනා මොකද වෙන්නේ ධන 4 ගාවට යනවා. ඒතර පස්තාරේ මෙන්න මෙහෙම පස්තාරයක් තමයි ඉන්නේ අලුත් පස්තාරය. ස්ථාපනය කරාම ලැබෙන කෙනා. හරි ඒතර ඒක අවමලක්ෂ්‍ය ගණනාක අපිට මේක අවමලක්ෂ්‍ය ගණනාක ලියන්න කියනවා. මම අවමලක්ෂ්‍ය ලියනවා. අවමලක්ෂ්‍ය නමකට කියනවා මේ. අවමලක්ෂ්‍ය නම් මෙන්න මේ වලුතම 1,5 ඍණ 5. 1,5 ඍණ 5 අවමලක්ෂ්‍ය. හරි. දැන් මට අපිට වර්ග ශ්‍රේණිය ලියන්න කියලා මේ ආකාරයට ඒක ලීසි මාර්ග ලියන්න පුළුවන් මේ වෙනවා. දැන් සම්මිතියක්ෂය තමයි මේක එකයිනේ. එහෙනම් ඒක විරුද්ධ ලකුණ ගන්න. විරුද්ධ ලකුණ ගත්තම කොහොමද එන්නේ? x ඍණ 1 කියලා ඒකේ වර්ගය. එතකොට මෙතන ඇවිල්ලා අවමාගේ ඍණ 5යි මම ඒක එහෙම ගියා. දැන් ඍණ 5යි. එයාට සක්න්නේ. හරි. ඒ අවුරුදු තමයි දැන් මේ ගාන දින 5 තාක් දිදී. ඒක ලේසි ගානක් අහලා තිබ්බා. කලින් අවුරුද්දට සාපේක්ෂව ඒ ගාන ලේසි. හරි. අපි බලමු ඊළඟ අවුරුදු ගාන කොහොමද ආවේ කියලා. හරි. මේ ගාන තියෙන බලනවා y සමාන fx ආකාරය තමයි මේකෙත් තියෙන්නේ. මේකේ තියෙන y සමානයි fx ආකාරය. හරිද? වර්ග සිද්ධි සම්මිති සලකා x සමාන 2 වෙනකොට y ලා ගෙවන්න කියලා කියනවා. හරිද? මේ සිද්ධියේ තියෙන සම්මිති සලකලා වෙලා වර්ග x සමාන 2 වෙනකොට x සමාන 2 වෙනකොට මේක ගෙවන්න කියලා කියන්නේ. හරිද? මෙතන මේක වань 4 වටා තමයි මේ සම්මිතිය. මෙතන 3 නම් මෙතන කී දෙනවද? 3. එහෙනම් මෙතන උත්තරේ මොකද්ද? y සමානයි කී දෙන්නේ? y සමානයි 3. අපි ලකන් 2. ඔයලාකන් දෙකේ කියන සම්මිතාක්ෂ පද්ධතිය සහ සුදුසු පරිමාණයක් භාවිත කර ඉහත වගුවට අනුව පරිග්‍රහිතයේ පස්තාරේ සපයා ඇති පස්තර කඩදාසිය දෙක කියලා කියනවා. ටක් ගාලා දාමු. ඍණ දෙකේ තමයි වෙන්නේ ඍණ 5යි. ඍණ 5යි කියලා කියන්නේ මෙන්න මෙතන. ඊට පස්සේ ඍණ 1 බිඳුව. ඍණ 1 බිඳුව කියන්නේ මෙන්න මෙතන. බිඳුවේ 3යි. බිඳුවේ 3 කියන්නේ මෙතන. ඊට පස්සේ දෙකේදී 1ේදී 4යි. 4යි කියන්නේ මෙතන. දෙකේදී 3යි. 3ේදී බිඳුවයි. කියන්නේ මෙතන. 4ේදී ඍණ 5යි. කියන්නේ බලන්න. හරි. දැන් ආව. සුමඩක් කරනවා මට. හරි. දැන් ආව. මම පස්තර වලට පියන්දා. ඒක ලකුණු හැම වෙලෙදි බැලුවොත් තමයි අපිට හම් වෙනවා මේකට ලකුණු එකක් හම් වෙනවා. අර කලින් වගේ පස්තාරේ අපි අර විදිහට දෙන ලකුණු අපිට 3ක් හම් වෙනවා. අක්ෂර ලකුණු 1යි, ලක්ෂ ලකුණු 1යි, පස්තාරේ අපි නිවැරදි ලකුණු කරන ලකුණු 1යි ඉදිරියට හම් වෙනවා. හරිද? ඊළඟ මේක රෝගී ලක්ෂණ 3 1. මේක රෝගී ලක්ෂණ 3 3 බලන්න කියලා පස්තාරේ x අක්ෂය ඡේදන ලක්ෂ දෙකේ කණ්ඩායම් වෙන කියලා කියනවා. පස්තාරේ x අක්ෂය ඡේදන නැහැ. x අක්ෂය කපන තැන් වල කණ්ඩායම් වෙන්නේ මොකද්ද? කපන තැන් වල කණ්ඩායම් තමයි ලියන්නේ කියන්නේ. හරිද? කණ්ඩායම්. එතන මෙතන කණ්ඩායම් කියන්නේ මොකද්ද? ඉන්න 1, බිංදු. අනිත් තැන කණ්ඩායම් කියන්නේ මොකද්ද? 3, බිංදු. ඒ වයි කණ්ඩායම් බිංදුවේ දෙකේ. හරි? අපි කණ්ඩායම් ලියුවා. හරි. ඒ වැඩේ හරි. ඊට පස්සේ මේ මෙතන කණ්ඩායම් නිසා මෙතන කණ්ඩායම් ලියන්න ඕනේ. ලේසි වෙලක් තියෙනවා. ඊළඟට කියනවා මෙව මේ ඉහත කොටසේ සඳහන් ලක්ෂ දෙකේ කණ්ඩායම් සලකා දීයේ වර්ග ශ්‍රේණිය මෙන්න මේ ආකාර ප්‍රකාශ කරන්න කියලා කියනවා. දැන් මෙහෙමයි. දැන් ඔයාලට මතක ඇති ඔයාලට කිව්වොත් එහෙම මේ මූල 10 පන්ති වැඩක් කරනවා මේ මම මතක් කරලා දෙන්නේ මූල 2 හා 3 මූල 2 හා 3 වන මේ වර්ග සමීකරණ ලියනකොත් ඔයාලා මතකද ලිව්වා අපි මෙහෙම එකක් එන්නේ x ඍණ 2 සමාන x ඍණ 2 x ඍණ 3 සමාන බිංදු. ඔන්න ඔහම 10 පන්ති කරනවා. කියන්නේ මූල 2 හා 3 වෙන සමීකරණ. සමීකරණ ගන්න. මූල 2 හද. මේක ඔය දන්නවනේ. මේක වෙන්නේ මොකද්ද? x සමානයි 2. කියන්නේ x ඍණ 2 සමාන x ඍණ 2 සමාන බිංදුව හෝ මොකද වෙන්නේ? x ඍණ 3 සමානයි බිංදුව. එතන මේක x සමානයි 2 වෙනවා x සමානයි 3. හැබැයි මොකක් හරි මූල දැන් 2 හා 3 මූල වල සමීකරණ ලියනකොට මෙහෙම ලියන්න. දැන් තව උදාහරණයක් කිව්වොත් එහෙම මූල
ඍණ 3 හා ධන 1 වෙන. ඍණ 3 හා ධන 1 වෙන කිව්වනම් මොකද ලියන්නේ කොහොමද අපි ලියන්නේ? x ධන 3 x ඍණ 1 සමානයි බිඳුව. එතන මෙතන මොකද වෙන්නේ? මෙතන වෙනවා x ධන 3 සමානයි බිඳුව x ඍණ 1 සමානයි බිඳුව. එතන මෙහා වෙනවා x සමානයි 3 ඍණ 3යි මෙහා පැත්තට ගියාම මෙහා x සමානයි 1යි. අන්න ඔහම තමයි يعني මූල වෙන සමීකරණ ලියන්නේ. හරිද? දැන් මේ මෙන්න මේ ශ්‍රිතේ මූල වෙන්නේ මොනවද? මේකේ මූල වෙන්නේ පුතා මොනවද? ඍණ 1යි ධන 3යි. මේ ප්‍රස්ථාරයේ මූල වෙන්නේ ඍණ 1යි ධන 3යි. එහෙනම් මට මේ අපි කිව්ව විදිහට මේක 10 පන්ති කරපු දෙයක් ඈ. ඒක වාරිත් ඉවොත් එම ආපහු හිතලා බලුත් මේ දැන් මේක උත්තර මේ අර මූල දැනට පොඩි අවබෝධයක් තියෙනවා ඈ. ඒ අවබෝධයක් තිබ්බොත් මේක තේරුම් ගන්න පුළුවන්. හරි. දැන් මේ ප්‍රස්ථාරයේ දේවල් මේකේ මූල වෙන්නේ ඍණ 1යි ධන 3යි. හරිද? එහෙනම් ඍණ 1යි ධන 3යි මූල වෙන සමීකරණය මොකක්ද කියලා අහුවොත් මට කියලා කියන්න පුළුවන් කොහොමද? y සමානයි ඍණ අයි මේ ඍණක් දාලා තියෙනවා. ඍණක් දාලා දෙන පුතා මේ ප්‍රස්ථාරය බලන්න මේ ප්‍රස්ථාරය දෙන උපරිමය. මේ ප්‍රස්ථාරයේ උපරිමයේදී x වර්ගයේ සංගුණකයේ හැමතිස්සම ඍණ වෙනවා. එනවා මේ ඍණක් කැල්ලලා තියෙනවා. හරිද? නැත්නම් අපි දැන් මේ ඉදිරි ලියුවොත් මේක අනිවාර්යෙන් මේක සුළු කරොත් මේක x වර්ගයේ සංගුණකේ ධන වෙනවා. හරිද? ඔයාලා මේ ඍණක් දාලා දෙන හින්දා හරිද? x. දැන් ඍණ එක මූලයක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මෙහා එන්න ඕනේ කිද? ධන 1යි. මෙහා මූලයක් වෙන්න නම් මොකද වෙන්නේ? x ඍණ. දැන් අපිට කිව්වොත් එහෙම මෙහෙමයි. දැන් අපිට කිව්වොත් මේ තියරි අනුව ඍණ 1 හා ධන 3 මූල මේ ඍණ 1 හා ධන 3 මූල වෙන සමීකරණය ලියනකොට අපි ලියන්නේ කොහොමද? x ධන 1 x ඍණ 3 සමානයි බිඳුව. එතන මොකද මම ගන්න පුළුවන්? ඇතුළු මේ විසඳන්න මෙහෙම x ධන 1 සමානයි බිඳුව හෝ x ඍණ 3 සමානයි බිඳුව. එතන x සමානයි ඍණ 1යි x සමානයි ධන 3යි. සමානයි ඍණ 1 x සමානයි ධන 3යි. එතන මේ මාන මූල වෙන විදිහට ආවා. හරිද? එතන සමීකරණය මෙන්න මෙයා. හරිද? එහෙම හිතුවොත් මෙන්න මේ විදිහ තමයි මට දැන් මේකේ මූල වෙන්නේ ඍණ 1යි ධන 3යි. ඉතින් දැන් මෙයා y සමාන බිඳුවේදී දැන් මෙතන බිඳුව කියලා ඉන්නේ අපි ශ්‍රිතේන වල ගන්න ඕනේ. ඒතර මෙයා මේ ශ්‍රිතේ ගන්න ඕනේ. ශ්‍රිතය මම බිඳුව දාලා ඉවරලා y සමාන බිඳුවේදී මේ ශ්‍රිතේ ලියා ගන්නවා. ඒතර මම ශ්‍රිතේ ගන්න මේ y සමාන බිඳුව වෙලාවට මෙහෙමනේ වෙන්නේ. y සමාන බිඳුවේදී මෙහෙම වෙන්නේ. හරිද? y සමාන බිඳුව මෙහෙම. එහෙනම් ශ්‍රිතේ වෙන්නේ මොකද්ද? y සමාන බිඳුව මෙහෙම වෙනවා නම් y සමාන ශ්‍රිතේ වෙන්නේ මම බිඳුව දෙක අල්ල ගන්න. ඔය එකයි x වෙන 3. ඔන්න මේ කාර්යය. එහෙනම් නොබලකන් 4 කියන y සමාන 1 y සමාන 1 රේඛාව a හා b වලදී පස්තරේ ඡේදනය කරන්නේ ගමු. y සමාන 1. y සමාන 1 කියන රේඛාව බලමු. y සමාන 1 රේඛාව මම ටක් ගන්න. මෙන්න මෙයා තමයි y සමාන 1 රේඛාව. y සමාන 1 රේඛාව a හා b වලදී පස්තරේ ඡේදනය කරන්නේ ගමු කියලා. මෙයා a හා b වලදී. මේ a හා b වලදී මම ගත්තා. එතකොට උදා මේ කියනවා y විශාල 1 වන පරිදි x යගේ ප්‍රාන්තර ලියන කියලා. y විශාල 1. y කියන කෙනා විශාල වෙන්න ඕනේ එකට වඩා. y කියන්නේ එකට වඩා විශාල වෙනවා. එතකොට මේ මෙතනට උඩා ගන්නවද? දැන් මෙතනට උඩා ගන්නවද y හැමතිස්සම එකට වඩා වැඩි. මෙන්න මේ සෙට් එකේ මේ සෙට් එකේ මේ සෙට් එකේ හැමතිස්සම මේ y එක මෙතන පාස් කරාම y එකට වඩා මොකද වෙන්නේ? අඩු වගයන් වලට යනවා. එහෙනම් මෙතන මම මෙහෙම දික් කරත් පල්ලෙහාට මෙන්න මේ ටිකනේ. මෙන්න මේ ටික තමයි ළමයි y එකට වඩා වැඩියක් කියන්නේ වෙන්නේ. හරිද? එතන අපි ගත්තොත් මේක රෝම ඉලක්කම් 4. රෝම ඉලක්කම් 4 1. හරිද? y කියන කෙනා එකට වඩා වැඩි වෙන්න ඕන. y කියන කෙනා එකට වඩා වැඩියක් කියන්නේ වෙන්නේ මෙන්න මෙතන තමයි අල්ලගන්නවා. හරිද? මෙන්න මෙතනට වැඩි මෙන්න මෙතනට වඩා වැඩි වෙනකොට මොකද වෙන්නේ? y කියන කෙනා එකට වඩා වැඩි. එහෙමද? එතන මේ අතරමැද තමයි. හරිද? එකට වඩා වැඩියක් කියන්නේ. ඒ කියන කෙනා එනවා මේ කොහොමද මම ගන්න පුළුවන් මෙතන. එතන කොහොමද එන්නේ? ඍණ 0.4 වඩා මොකද වෙන්න ඕනේ? x කියන කෙනා විශාල වෙන්න ඕනේ. ඒ වගේ මොකද වෙන්න ඕනේ? කුඩා වෙන්න ඕනේ. මෙතනගේ මෙන්න මෙතනගේ. හරිද? මෙන්න මෙතනගේ කියන්නේ 2.7. මේක 2.7. ඒ වීඩියෝ එක බලන් ආව කියන එයාට අක් ගාලා මේක ගන්න පුළුවන්. එකට වඩා වැඩි කියන්නේ. y කියන කෙනා එකට වඩා වැඩි වෙන්නේ. y කියන කෙනා මෙතනින් වැඩි යනවා එකට වඩා වැඩි. හරිද?
එතනම x කැල්ල ගන්න. දැන් මේ මෙන්න මේ අතරමැද පාන්තරයේදී මොකද වෙන්නේ? y කියන එක එකට වඩා වැඩි. දැන් මෙතන පැන්න ගමන් මොකද වෙන්නේ? y කියන එක මෙතනින් පල්ලෙහාට බහිනවා නේ. මෙතනින් පල්ලෙහාට බහිනවා. හරි. මේ පල්ලෙහාට බහින. ඒතර y කියන එක එකට වඩා අඩුයි. ඒතර මේ ප්‍රාන්තරයේ තමයි y මේ. හරි. ඊට පස්සේ කියනවා මේකේ AB දිග හොයන්න කියලා. දැන් මට AB දිග නේ AB දිග කියන්නේ මේ දිගනේ. හරි මේ දිග මම හොයාගන්න ඕනේ. මෙන්න මේ දිග. හරිද? මොකද මේ දිග වාට මේ කරන්න පුළුවන් විදිහට එක්ක වාට මැනුවල් යන්න පුළුවන් මේ AB දිග කීයද කියලා. හරිද? නැත්තම් මම ගන්න ඕනේ මේ බාන්න මේක වාට කරන්න පුළුවන් එක තමයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර ගන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතෙන් තියෙන දුර කොච්චරද? දැන් මෙතන දුර 0.7යි. හරි ඉන්න පැත්ත නැතුව ඈ. මෙතන ඉඳන් මෙතෙන් තියෙන දුර කොච්චරද? ඒ දුර එක ගන්න 2.7ක්. එතකොට මේක මට ගන්න පුළුවන් මේක B වල AB දිග ගන්න පුළුවන් මට AB දිග. හරිද? මේ කැලල ඇවිල්ලා කියපු තා 0.7යි. මේ කැලල 0.7යි. යාර එකතු වෙනවා 2.7ක්. 0.7 2.7ක් එකතු වුණාම 7යි මෙතන ඇවිල්ලා 0.7ට 2.7ක්. 7යි 14 එකක් විතර මෙතන 3ක්. ඒක මට නම් කීයද? 3.4යි. මොනවද මේකට එකකයක් නැහැ. දැන් මේක සෙන්ටිමීටර කියලා එහෙම ගන්න බෑ. හරිද? මේක මොකද්ද කියලා නෑ මං කිය යමක් කියලා. ඒකක මොකද්ද ඒක කියලා දන්නේ දාගන්න. ඒක. දෙනවා ඒක. එතකොට අඩු උඩ යන මේක මැනලා යන්න පුළුවන් කියලා. හරි? ඒක මට එනවා 3.4යි කියලා. හරි. අපි ළමයි මේකේ දැන් ප්‍රස්තාර පාරණ අදාළව අපි 2016 ඉඳලා 2025 24 වෙනකම් සියලුම ප්‍රශ්න මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරලා තියෙන්නේ. අපි යන ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බෙමු.